හරි පුතේ අයිබෝවන් මම ඇහෙනවද? ඔව් ඔව් සර්. සර්. අයිබෝවන් කැමරා ඔන් කරමු. අයිබෝවන් සර්. රයිට්. කැමරා ඔන් කරමු ඔක්කොම. කොහොමද ඉතින්? ජය වේවා කට්ටියටම. අවුරුදුත් ඇවිල්ලා තින්නේ ඇස්සේ. නේද? දැන් ලබන සතිය වගේ වෙද්දී කණා මුට්ටි බින්දිනවා, කඹා දිනවා නේද? ගම හරහා දුවනවා කට්ටිය. හරි? රයිට්. එතකොට ළමයි මේ ඒ ඇස් ඉතින් පාඩම් වැඩ ටිකත් කරගන්න ඕනේ. ඔයාලට ඉතින් මේ අවුරුද්ද පොඩ්ඩක් ගත කරන්න පුළුවන් සාමදානෙන් නේද? කිසි අවුලක් නැතුව මේ අවුරුද්ද ගත කරගන්න පුළුවන්. ලබන අවුරුද්දේ තමයි ප්‍රශ්නේ වෙන්නේ. කමක් නැහැ. හරි? මේ අවුරුද්ද ඉතින් ඕම ඉන්නකෝ නේද? ලබන අවුරුද්ද අපි මොකද වෙන්නේ කියලා එමීට බලමු ඉතින්. රයිට්? හරි. එතකොට අපි මේ වෙද්දි කතා කර කර ඉන්නේ ළමයි ලංකාව ජනාවාස වීම කියන පාඩම තමයි අපි කතා කර කර හිටියේ. ඕගලන්ට මතක ඇති ලංකාවට හෝමෝ සේපියන් කියලා මානවයෙක් ඇවිල්ලා නේද? අදින්න අවුරුදු 1,25,000කට කලින් ලංකාව මානව වාස භූමියක් බවට පත් කිරීම තමයි ළමයි අපි ලංකාව මොකක් වීම කියලා කිව්වේද? ලංකාව මොකක් වීම කියලා කියන්නේද? ලංකාව ජනාවාස වීම කියලා කියන්නේ. ලංකාව ජනාවාස වුණාට පස්සේ තමයි ළමයි ජරාවාස වෙන්න පටන් ගත්තේ. හරිද? නේද? ජනාවාස වුණා ඉස්සෙල්ලා පස්සේ ජරාවාස වුණා. හරිද? නේද? ඉස්සෙල්ලා ජනාවාස පස්සේ ජරාවාස. හරි? නේද? ඒක තමයි උනේ. රයිට්? එතකොට මේ මානවයා හින්දා තමයි හැම දෙයක්ම වෙලා දින්නෙත්. හරි? නේද? ඉස්සරහට වෙන්නෙත් මේ මානව කටයුතු හින්දා තමයි. රයිට්. එතකොට ළමයි නිකන් මේ පන්තිය හරිද නේද? දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් පන්ති ගොඩකට යනවා. ගොඩක් කට්ටිය ගුරු නිවසේම දැන් අපේ ඉන්ස්ටිටියුට් එකේම හරි ගොඩක් ක්ලාස් වලට තමයි ජොයින් වෙනවා ඇත්තේ අනිත් ගුරුරුන්ගෙත්. ඒකෙදි ළමයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. හරි අපි නිකන් බොරුවට මේ ගිරිය කඩාගෙන කෑ ගහලා නේද? දැන් ඔයගොල්ලෝ දැකලත් ඇති එහෙම උගන්වනවා. හරි? නිකන් බොරුවට පන්ති ඇතුලේ කෑ ගහගෙන නිකන් හරි එහෙම සීන් එකක් දාගෙන උගන්වනවා. දැන් එතකොට ඔයගලන්ටත් හිතෙන්නේ සුපිරි. හරි? එල කියලා තමයි හිතෙන්නේ. අපි මොන දේ කරත් ළමයි ඕගොල්ලෝ පාඩම් කරන්නේ නැතුව ඕගොල්ලෝ ඒක නැවත නැවත කරන්නේ නැතුව කිසි දෙයක් ඕගලන්ගේ ඔළුවට යන්නේ නැහැ. හරිද? උඹලා ඇවිල්ලා අපේ වීඩියෝස් බලලා ඒවටත් සුපිරිස එල කියලා කමෙන්ට් දාලා යනවා අරව කරනවා මේව කරනවා අන්තිමට විභාගෙට ගියන් පස්සේ මෙලෝ මලහත් තිලවන්නේ හරි නේද හරිද ඔව් ඒක තමයි හරි දැන් අපිට වඩා දැන් ඒ කියන්නේ උගන්නන එක උගන්නන ඕන ගුරුවරයෙක් ළමයි උගන්නනවා හරි ඔගොල්ලෝ ගුරුවරයාව ඔගොල්ලන්ට තෝරගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරි හැබැයි උඹලා මොකද කරන්නේ දැන් අපි උගන්නලා ඉවරුණාට පස්සේ ඔයගොල්ලෝ නැවත නැවත ඒවල යෙදෙන්නේ නැහැ ළමයි පැහැදිලිද? ඒ නැවත නැවත මේ දේවල් මතක් කරගන්න ඕනේ. දැන් මං හිතනවා සමහරක් විට අර අපි මුල් පාඩම් වලදී කරපු දේවල් අර මූලාශ්‍ර පාඩමේ කරපු දේවල් මේ වෙද්දි අමතක වෙලා ඇති කියලා මං විශ්වාස කරනවා. නේද? වෙන්න පුළුවන්. ඒක ඇයි ඔයගොල්ලෝ කරන්නේ නැහනේ. හරි? නේද? කරන්නේ නැහැ. ආයි පොතක් බලන්නේ නැහැ. ආයි ලබන අඟහරුවාදා පන්ති තිබ්බොත් තමයි ආයි අම්මට තර ඉතිහාසයේ පොත ගන්න. අරගෙන ආයි බලන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? ජනාවාස වෙලා. කියලා ඊට පස්සේ මම කිව්වට පස්සේ තමයි දැනගන්නේ අම්මා ජනාවාස වෙලා තිබ්බේ. මාර කේස් එකක් වෙලා තියෙන්නේ. හෝමෝසේපියන් තමයි කරලා තින්නේ වැඩේ කියලා ආයි ඔන්න මතක් වෙන්නේ එතකොට. හරි? නැත්තම් ළමයි ඕගොල්ලෝ මොනවාද කරන්නේ? ඔය ඔළුවේ එක දේවල් නේද හිත ඉන්නවා. හරි? නේද? දැන් අවුරුදු 30ට ගිහිල්ලා මොකද කරන්නේ? හරි සරමක් අඳිනවද සරම නැතුව යනවද හරි මොකද්ද කරන්නේ කියේ ඕව තමයි කල්පනා කර කර ඉන්නේ හරි නේද සමහරුන් හිතේ ඉන්නවා එයත් එයිද මාත් යනවද මොකද කරන්නේ හරි එහෙමත් හිතනවුන් ඉන්නවා පැහැදිලිද ඔව්ද ඔව් දැන් අපිත් මේ ඕගලන්ගේ වයසේ ඉඳලානේ ආවේ ළමයි හරි හැබැයි ඔයා මතක් කරන්න ඕනේ හැමතිස්සෙම ඔයා එක්සෑම් එකකට සූදානම් වෙනවා මේ ලෝකේ ළමයි දෙයක් තියෙනවා මොකක්ද දන්නවද ඔයා ඊළඟ ස්ටෙප් එකට සුදුසු නැත්තම් පරිසරයේ විසින් ඔයාව අයින් කළා දානවා තේරුණාද මම මේක 10 වසර පටන් ගනිද්දිත් කිව්වා රයිට් පරිසරයේ තියෙනවා ළමයි අමුතු ක්‍රමවේදයක් ඒකට අපි කියනවා ඔය මේ ඩාවින්ලා ඔය පරිණාමවාදී කතා වෙන එකක් හරි ඩාවින්ලා එහෙම තමයි මේක කියන්නේ හරිද ඒගොල්ලෝ කියනවා මේ පරිසරයේ තියෙන මාර ක්‍රියාවලියක්
ඊළඟ ස්ටෙප් එකට සුදුසු නැති ජීවීන් හැලෙනවා. හරිද? හැලෙනවා. කොරෝනාවනේ. හරිද? ඒක හොඳ උදාහරණයක්. හරි? කොරෝනාවනේ ඕගොල්ලන්ට ළඟ අත්දැකීමක්නේ. සමහරකට ඕගොල්ලන්ටත් හැදෙන්නේ නැති. හැදිච්ච අය ඇති මෙතන. හරි? එතකොට ඒකට ප්‍රතිශක්තිකරණේ නැති ජීවීන් ටික පරිසරයේ විසින් අයින් කළා දැන්. ප්‍රබල ජීවීන් ටික ඉතුරු කරගත්තා. වැඩේ පැහැදිලිද? හරි? පැහැදිලිද? right? එතකොට ළමයි මේකෙදි ඔයා උචිතයෙක් නොවුනොත් ඔයා මේකෙන් හැලෙනවා. හරිද? ඔයා උචිතයෙක් නොවුනොත් ඒ කියන්නේ ඔයා සුදුස්සෙක් නොවුනොත් ඔයා හැලෙනවා. හරි? විවිධ ක්‍රම තියෙනවා ඒකට. මම මේක කියලාත් ඇති. හරි? ඒක නිසා හැමතිස්සෙම try කරන්න. උචිතයෙක් වෙන්න. හරි? සුදුස්සෙක් වෙන්න try එකක් දෙන්න. හරි? ඔයාගේ මොලේට ඕනේ ළමයි මොකද්ද? ඔයාගේ මොලේට ඕනේ. ඔයාගේ මොලේට කාර්යයන් දෙකයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හරිද? අපි මේ ඉගෙන ගන්න එක කරන්නේ නිකන් තුන්වෙනි එකක් විදිහට මොලේ තියෙන වෙනම ඔප්ෂන් එකක් විදිහට තමයි මේ ඉගෙන ගැනීම කරන්නේ. ඔයාගේ මොලේ ළමයි මේන් ටාගට් දෙකයි යාට තියෙන්නේ. හරිද? එයාට තියෙන එක ටාගට් එකක් තමයි ඔයාගේ වර්ගය බෝ කරන්න ජීවියෙක් විදිහට. හරිද? හවුද? එයාගේ එක ටාගට් එකක් තමයි වර්ගය බෝ කරන්න ඕනේ. හරි? ඒ කියන්නේ වර්ගය බෝ කිරීමේ කාර්යය කියන්නේ ළමයි ප්‍රජනන කාර්යයන් සිද්ධ කරන්න ඕනේ. මොලේ නිතර කියන්නේ ඒක. තෝ මැරෙන්න කලින් නේද? තව එකෙක් හදන්න ඕනේ. නැත්තම් මේ ශිෂ්ටාචාරය පවතින්නේ නැහැ නේ. හරිද? එහෙම නැත්තම් ඔබ මැරියන්. කියලා හරි දෙකෙන් ඒ දෙක තමයි යන්නේ මෝඩ් දෙකයි තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ මේ YouTube එකේ ගිහිල්ලා බැලුවොත් ওই ડોක්ටර්ස්ලා එහෙමත් කියනවා ගොඩක් දුරට මට වඩා පැහැදිලි කරලා තියෙනවා. හරි? ඔයාගෙන් කිසි වැඩක් නැහැ කියලා මොලේට තේරුනොත් නේද? මෝ හරියන එකෙක් නෙමෙයි මේ ලෝකෙට නේද? කම්මැලිකමයි යනම්මන නිකන් ඔයාව මේකෙන් අයින් කළා දාන්න තමයි යාටත් ඕනේ. ඔයා මේ අමතර කාරණාවක් තමයි මේ ඉගෙන ගන්නවා කියන්නේ. රයිට්? එතකොට ඔයා උචිතෙක් වෙන්න නම් ළමයි හැබැයි ඉගෙන ගන්න. සුදුසෙක් වෙන්න. හරිද? තාම O level වලින් හැලෙන සෙට් එක A level කරන්න පුළුවන් මට්ටමේ ප්‍රතිසංස්කරණයක් තාම ඇවිල්ලා නැහැ. O level වලින් හලනවා. හලනවා. හරි? මේක පාස් වෙලා ගියත් A level වලින් කොහොමත් හැලෙනවා. right? ඒක නිසා ඔයා ළමයි ඉගෙන ගන්න ළමෙක් විදිහට, ඉගෙන ගන්න දරුවෙක් විදිහට හැමතිස්සෙම කරන්න ඕනේ. හැමතිස්සෙම නොකලත් හරි පොඩ්ඩක් ඉඳලා හිටලා හරි මේ කරන දේවල් නැවත බලන්න. පැහැදිලිද? නැවතයි කරන්න. කරන්න කියන්නේ මේ ආයි පොත් අරගෙන ආයි ලියපු නෝට් එක ලියනව නෙමෙයි හොඳේ. පැහැදිලිද? ඒ වගේ ගොන් වැඩ කරන්න යන්න එපා. එතකොට ඒක මානසික ලෙඩක්. හරිද? කරලා තියෙන ඒවා ටික නිකන් ආයි බලාගෙන ඉන්න මොනවද කරලා තියෙන්නේ කියලා. මං හිතනවා මතක ඇති කියලා අපි කර හිටපු ඒවා ටික right. ළමයි එතකොට අපි අවසාන වශයෙන් කතා කරලා තින්නේ ප්‍රාග්ඓතිහාසික ගල් යුගයේ තාක්ෂණය ගැන. නේද? තාක්ෂණය ගැන තමයි අපි කතා කරේ. එතකොට ළමයි ප්‍රාග්ඓතිහාසික යුගයේ තාක්ෂණය ගැන කතා කරද්දී අපිට තියෙන ප්‍රධාන සාධකය මොකද්ද? ප්‍රාග්ඓතිහාසික මානවයා භාවිතා කරපු මොනවාද? ටක් ගාලා කියන්න. වාගේ පේපරේ ළමයි පේපරේ මේ පාර ප්‍රශ්නයක් අහනවා ඔයාගෙන්. ප්‍රාග්ඓතිහාසික යුගයේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න තියෙන ප්‍රධානම සාක්ෂිය මොකක්ද කියලා ඔයාගෙන් අහනවා. ගල් මෙවලම් නේද? ශිලා මෙවලම්. හරි. ශිලා කියන්නේ ගල් කියන්නේ ශිලා. හරි නේද? අර සින්දුවකුත් තියෙන්නේ ශීලා හේ ඔහෝ ශීලා සර්ගේ කැමරාවේ ප්‍රශ්නයක් තියෙනවද? කියන්න. සර්ගේ කැමරාවේ ප්‍රශ්නයක් තියෙනවද කියලා ඇහුවේ. මගේ කැමරාවේද? ඇයි? මොකද්ද? කේස් එක. ඒ සර් ඕෆ් එකද? මොකක් වෙලා? කැමරාව ඕෆ් එකද? මගේ කැමරාව ඕෆ්ද? නෑ සර්. සර් වෙනවද හොඳයි? මොකක්ද වෙලා තියෙන්නේ? තාක්ෂණය අවුලක්ද? සර් මට පෙරලි සර්ගේ මේ අර මේ කැමරා ඔෆ් ස්ක්‍රීන් එකලු. ඇයි? අනිත් අයටම ප්‍රශ්න නැද්ද? නෑ. සනුජ මොකක් හරි බලන්න මේ සෙටින්ග්ස් වල මොකක් හරි කේස් එකක් සර් කැමරාව ඕෆ් කරලා ඔන් කරලා බලනවද? පොඩ්ඩයි.
ඒත් අනිත් අයට පේන්නේ ඇයි වාට පේන්න නොපෙනෙන්නේ නැහැ හේතුවක් නැහැ. පේනවනේ? ඔව් සර්. හරි. රයිට්. නෑ සර් මට මම මේ ඩිස්කනෙක්ට් වෙලා ජොයින් වෙලා. රයිට්. ඔයා ටක් ගාලා එන්න. එහෙම ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවා ළමයි ඈ ගණන් ගන්න එපා. හරිද? රයිට්. එතකොට ප්‍රාග්යිතිහාසික යුගයේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න අපිට තියෙන්නේ ළමයි ගල් ආයුධ. හරි? ගල් ආයුධ කියන එක අපි කතා කරා. රයිට්. ඊට පස්සේ ළමයි අපි හරි කිව්වා. සර් මම ජොයින් වුණා. හරිද? දැන් පේනවද? චුට්ටක් ඔව් සර් දැන් පේනවා. රයිට්. හරිද? ගල් ආයුධ. එතකොට ළමයි අපි මේ ගල් ආයුධ ගැන කතා කරලා ඉවරයි. රයිට් ළමයි අද දාගන්න ටක් ගාලා දිනේ. ටක් ගාලා දාගන්න දිනේ. අද කොටසට අපි යන් ප්‍රාග්යිතිහාසික යුගය ඉවර කළා. අපි ඊළඟ යුගයටත් යන් ටක් ගාලා. හරිද? ටක් ගාලා දාගන්න දිනේ. ටක් ගාලා දිනේ දාගෙන මාතෘකාවල් ලියා ගන්න. ප්‍රාග්යිතිහාසික යුගයේ ප්‍රාග්යිතිහාසික යුගයේ ප්‍රාග්යිතිහාසික යුගයේ මිනිසුන්ගේ ශරීර ලක්ෂණ. සර් ඒක මාතෘකාව නේද? ඔව් ඔව්. ශරීර ලක්ෂණ. ප්‍රාග්යිතිහාසික යුගයේ මිනිසුන්ගේ ශරීර ලක්ෂණ. රයිට්. ප්‍රාග්යිතිහාසික යුගය කියලා ගත්තාම ළමයි ලංකාවේ මිනිස්සයන්ට අදාළව මිනිසුන්ට අදාළව තියෙන පැරණිම යුගයේ තමයි ප්‍රාග්යිතිහාසික යුගය කියලා කියන්නේ. හරි? එතකොට ඒ කාලේ දැන් අදින්න අවුරුදු 1,25,000කට කලින් නේද 38,000කට කලින් හරි හිටපු මානවයත් අපි වගේමද නේද? හරි? එයා මොන වගේද ඇත්තේ? නිකන් වානරෙක් වගේද? රැවුල වවල කොණ්ඩේ වැවිලා ඉතින් සැලුන් නැහැනේ කපන්න. හරි? නේද? ප්‍රාග්යිතිහාසික මානවයෝ එහෙම සැලුන් ගියා කියලා කොහෙවත් සාක්ෂියක් සාධකයක් අපිට හම්බ වෙලා නැහැ නේද? ඒ කාලේ හිටපු ගෑන් ළමයි පිපිඤ්ඤා ඇස් දෙකේ තියාගෙන ගලක් කුට්ට වෙලා හිටිය කියලා අපිට කිසිම සාධකයක් හම්බ වෙලා නැහැ නේද? එහෙම එහෙම ඒවා නැහැ හම්බ වෙලා. රයිට්? එතකොට ළමයි මේ ප්‍රාග්යිතිහාසික මානවයාගේ අපිට බලන්න වෙන්නේ මේ ශරීර ලක්ෂණ මෙයා කොච්චර උසද? හරි? මොලේ කොච්චර ප්‍රමාණයකින් යුක්තද? හරි? අන්න ඒ වගේ දේවල් තමයි අපිට බලන්න වෙන්නේ. ඒක නිසා අපි ටක් ගාලා ළමයි මේ ශරීර ලක්ෂණ පොඩි වගුවකට ගමු. රයිට්? පොඩි වගුවකට ගමු. මෙන්න මෙහෙම ගහගන්න ටක් ගාලා ඕගොල්ලන්ගේ පොතේ එහෙම ලොකුවට ඕනේ නැහැ එච්චර. හරි? ලොකුවට ඕනේ නැහැ. රයිට්? ගෑනු පිරිමි මල් පළතුරු කරන්න හදන්න. හරිද? රයිට්. ගහගන්න ටක් ගාලා ඕන.
ඔන්න ඕම එකක් ගහගන්න ළමයි ටක් ගාලා. හරිද? Yes, sir. රයිට් ගහගන්න හිමීට ගහගන්න. හිමීට නෙමෙයි හයියෙන් ගහගන්න. හරි sir. හරි? මේ අර ශිෂ්‍යත්ව පන්තියේ මේ පොඩි උන් වගේ හිමීට හරි අර දිව හපාගෙන එහෙම ඉරි ගන්න නැතුව දිඩි බිඩි ගාලා ගහගනින්න. හරිද? හරි sir. හරි? රයිට්. ළමයි දැන් අපි බලමු අපිට හම්බෙලා තියෙන සාක්ෂිත් එක්ක මේගොල්ලන්ගේ අපිට හම්බෙලා තියෙනවා ඒ කියන්නේ මේ ඇටකටු. හරිද? ඇට සැකිලි වල තියෙන සාක්ෂි සාධක අනුව තමයි අපි නිකන් මේ පොඩ්ඩක් බලන්න යන්නේ ප්‍රාග්යිතිහාසක යුගයේ හිටපු මානවයාගේ ශරීර ලක්ෂණ මොන වගේද? පිරිමි අය මොන වගේද? ගෑනු අය මොන වගේද? හරි නේද? කියලා තමයි අපි බලන්න යන්නේ. රයිට්? මේ ඇට සැකිලි සාධකත් එක්ක දැන් ඉතින් අර ළමයි පොඩි මේ සමාජ ප්‍රවණතාවයකුත් තියෙනවනේ නේද? ගෑනුත් නැති පිරිමිත් නැති එමස ඉන්න එකක් තියෙනවා කියලා. ඒ වුණාට එහෙම අපිට හොයාගන්න බෑ. හරි? ඇට සැකිලි වලින් අපිට එහෙම කියන්න බෑ. එක්ක ගෑනු එක්ක පිරිමි කියලා විතරයි කියන්න පුළුවන්. හරි? මේ හිටපු කාට එහෙම කවුරු හරි ඒ කාලේ හිටියානම් ඌ හොයාගෙන ගිහිල්ලා තමයි අහන්න වෙන්නේ මොකක්ද උනේ කියලා. ඒ නිසා අපි මේ ප්‍රධාන බෙදීම් දෙකේ කතා කරගෙන යන්. සමහරක් කෙනෙකුලට එහෙම ප්‍රශ්නත් එන්න පුළුවන් නේ. හරිද? ඒක නිසා එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් තමයි මම ඒක කිව්වේ. රයිට්? හරි. එතකොට ළමයි පිරිමි එක්කෙනෙක්ගේ උස සාමාන්‍යයෙන් ගත්තොත් මෙයා පොඩ්ඩක් අපිට වඩා ටිකක් විතර උසයි ළමයි. හරි? මෙයා සාමාන්‍යයෙන් අඩි 6කට විතර කිට්ටුයි. රයිට්? මෙයා සාමාන්‍යයෙන් අඩි 6කට විතර කිට්ටුයි මේ පිරිමි පුද්ගලයෙක් ප්‍රාග්යිතිහාසික යුගයේ ගත්තොත් එහෙම සෙන්ටිමීටර් 174ක් ඒ කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ගත්තොත් සෙන්ටිමීටර් 174ක් කියන්නේ. හරි? අඩි 5යි අඟල් 9ක් විතර. රයිට්? අඩි 5යි අඟල් 9ක් විතර වෙනවා සෙන්ටිමීටර් 174ක් කියලා කියන්නේ. රයිට්? එතකොට ළමයි ගැහැණු පුද්ගලෙක් හරිද? ප්‍රාග්යිතිහාසික යුගයේ ගෑන් ළමෙක් කොහොමද උනේ? පිරිමි අයට වඩා උසයිද? නෑ. අද වගේම තමයි. නෑ උසයක් ඉන්නව නැත්තේ නෑ. හරිද? නේද? සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් එහෙම හරි ඒක අවුල්නේ ළමයිනේ. හරි නිකන් කොල්ලෙක්ට වඩා කෙල්ලෙක් උස ගියාම මෙහෙමනේ බලන්නේ. ඒක අවුල් වැඩි. හරිද? රයිට්. ඒක නිසා මේ ප්‍රාග්යිතිහාසික යුගයේදී ළමයි පොඩ්ඩක් ගෑනු අය පිරිමි අයට වඩා ටිකක් කොටයි. හැබැයි දැන් ඉන්න ගෑනු අයට වඩා ටිකක් උසයි. පැහැදිලිද? නිකන් ඔගොල්ලෝ ඇවිල්ලා දැන් නිකන් කුරුමිට්ටෝ වගේ විලා තියෙන්නේ දැන්. හරි? නේද? දැන් අර අපේ කලින් හිටපු අය අපිට වඩා ටිකක් උස කට්ටිය. රයිට්? මේගොල්ලෝ ගත්තොත් එimhe ගෑනු අය ගත්තොත් එimhe ළමයි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 160ක් විතර. හරි? සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 166ක් විතර. රයිට්? 166ක් විතර. ඒ කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ගත්තොත් උස අඩි 5ක් විතර. හරි? උස අඩි 5ක් විතර. අඩි වලින් ගත්තොත්. හරි? සාමාන්‍ය උස. ඊට පස්සේ ළමයි මොලේ ප්‍රමාණය ගත්තොත්. හරිද?
සාමාන්‍ය මොලේ ප්‍රමාණය ගත්තොත් මේ ටික මාක් කරගන්න ඕගොල්ලෝ දාගෙන ඉන්න හොඳේ. හරිද? මේ සෙන්ටිමීටර වලින් එක වැදගත් හොඳද? සෙන්ටිමීටර එක අනිවාර්යෙන් දාගන්න. ඔයගොල්ලන්ගේ පේපර් එක අහන්නේ මෙහෙම. සෙන්ටිමීටර වලින්. රයිට් ඒක වැදගත්. පිරිමි පුද්ගලයෙක්ගේ ළමයි මොලේ ප්‍රමාණය ගත්තොත් හරි ස්කබලේ ප්‍රමාණය මොලේ ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් ඝන සෙන්ටිමීටර් 1600ක් විතර වෙනවා. ඝන සෙන්ටිමීටර් 1600ක් විතර වෙනවා. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක්? නිකන් සාමාන්‍යයෙන් අද වර්තමානයේ ජීවත් වෙන මිනිස්සෙක්ට වඩා චුට්ටක් විතර හරි පොඩ්ඩක් විතර ලොකු. පොඩ්ඩයි ඒක ලොකු සැලකිය යුතු වෙනසකුත් නෙමෙයි. පැහැදිලිද? ලොකු එකකුත් නෙමෙයි. අද වර්තමානයේ ඉන්න මිනිස්සෙක්ට වඩා ඒ ප්‍රමාණයම වගේ මොලයක්. රයිට්? ඊට පස්සේ ගැහැණු කෙනෙක්ගේ මොලේ ගත්තොත් ළමයි අද වගේම තමයි. හරි? ටිකක් අඩුයි. නේද? නිකන් මොලේ නැති වැඩ තමයි ඒ කාලෙත් කරලා තියෙන්නේ වැඩිපුරම. හරි? හරිද? නේද? ඔව් ටිකක් මේ මොලේ ඒ කියන්නේ ප්‍රමාණය බැලුවාම අපිට කියන්න පුළුවන් ළමයි ඝන සෙන්ටිමීටර් 920ක් විතර. හරි? නේද? 920ක් විතර. රයිට්? දැන් හරි? දැන් කවුරු හරි බැන්නොත් එම නේද? ගෑන් ළමයි බැන්නොත් එම අනේ නිකන් ඉඳපන් කොහොමත් අපිට නේද? පරිණාමයේ ඉඳන්ම ප්‍රාග් ඓතිහාසිකයෝගේ ඉඳන්ම උඹලට වඩා අපේ මොලේ තියෙනවද නැද්ද? අපිට මොලේ තියෙනවා මේ බලපන් කියලා කියන්න තියෙන්නේ. හරි? උඹලට තමයි මොලේ නැත්තේ. හරි? අපේ ඝන සෙන්ටිමීටර් 1600ක් තියෙනවා උඹලගේ 920යි තියෙන්නේ. හරි? නේද? ඔව්. රයිට්? ආයතකොල් ළමයි මොලේ මෙච්චරයි. හරිද? රයිට්. ඒක අදත් එහෙමයි ළමයි සාමාන්‍යයෙන් අදත් තත්ත්වය සාමාන්‍යයෙන් ගත්තොත් ඕක තමයි. එහෙම ලොකු එකක් නෑ. හරි? පැහැදිලිද? එහෙම ලොකු වෙනසක් සිද්ධ වෙලත් නෑ. ඒක අර අපිට හැටි මේ චර්යාවලුත් තේරෙනවා ඒක. පැහැදිලිද? රයිට්. එතකොට ළමයි පොදු ලක්ෂණ ගත්තොත් මොනවාද පොදු ලක්ෂණ? හරි? පොදු ලක්ෂණ නහය පැතලි, නාසය පළල්, නාසය පළල්. නහය පැතලි කිව්වම එක්ක කවුරු හරි හොම්බරිවට එන්න දීලා තියෙන බෑ නෑ නහය පළලයි ඈ. හරිද? නාසය පැතලි කියලා ලියන්න එපා නහය පළල්. ඒ කියන්නේ අපේ වගේ ලස්සන්ට මෙහෙම නෑ. දැන් ඕගොල්ලන්ගේ නහයේම ළමයි පොඩි කාලේ ඔය අම්මලා හදලා තියෙන්නේ නහය. අම්මගෙන් අහන්න මගේ නහය හැදුවා නේද කියලා. එතකොට කියයි ඔව් නහය හැදුවා කියලා. හරි? නේද? ඉපදිච්ච ගමන් පොඩි අයගේ තියෙන ළමයි නහය නිකන් මෙහෙම තැලිලා වගේ තියෙන්නේ. මෙහෙ කළා හදනවා ඕක පොඩි කාලේ ආච්චිලා නේද? ආච්චිලා අම්මලා එහෙම ඔහොම කර කර හදනවා. හරි දැන් ළඟ ඉන්නව නම් අහන්න අම්මගෙන්. හැදුවද නහය හදනවා මේ ඇත්තද කියන්නේ කියලා අහන්න. එතකොට කියයි ඔව් නහය හදලා තියෙන්නේ නැත්තම් උඹත් තරං වටන් වගේ තමයි කියලා කියයි. හරිද? නේද? කොහොමද නහය පැතිලි වෙලා තිබ්බහම. හරි? මූණ මැද්දේ ඉබ්බෙක් ඉන්නා වගේ තමයි ඊට පස්සේ. හරි? එතකොට මෙයාගේ මේ ප්‍රාග් ඓතිහාසිකයෝගේ හිටපු මානවයාගේ ඕක නාය හදා දින්නේ උම එකක් තිබුණේ නෑ. ඒක නිසා නහය පැතලි මෙයාගේ. කියන්න. ස්ක්‍රීන් එක සර් බ්ලර් වෙලා වගේ පේනවා. අනිත් අයටත් එහෙමද? පොඩ්ඩක් හරියයි ළමයි. හරිද? චුට්ට හරියයි මේ ඉන්ටර්නෙට් මොකක් හරි කේස් එකක් ඇත්තේ. හරි ටිකක් වෙලා ගියාම හරියයි පැටි. හොඳද? රයිට්. ඊට පස්සේ ළමයි නිකට හරි මේ තියෙන නිකට කාගේ යට මූණ යට අල්ලගෙන ආපුවම මේ හවු වෙනවා කටට යටින් නිකට. හරිද? නේද? නිකට හවු වෙනවා. ළමයි නිකට මොකද? නිකටත් පළල්. හරි? නිකටත් පළල්. හරි? පළල් නිකටත් තියෙනවා. රයිට්? ඇයි නිකට පළල්? දැන් නහය නම් අවුලන්නේ නැහැ කියමුකෝ හදන්නා කවුරුත් හිටියේ නැහැ. එතකොට නිකට පළල් නිකටත් මෙහෙම ඇදලාද කවුරු හරි මෙහෙම මේක කළා. හරි? නෑ නිකට පළල් ඇයි? නිකට පළල් අහගන්න. හරි? නිකට පළල් මෙයාගේ ඇයි? දත් විශාල හින්දා. දත් ලොකුයි. අපිට වඩා දත් ලොකුයි. දත් විශාලයි. දත් විශාලයි. දත් විශාල වුණාම නිකට පළල් වෙනවද නැද්ද? පළල් වෙනවා. හරි? ඇයිද දත් විශාල වෙලා තියෙන්නේ?
මර කේස් එක නේ. ඒකයි දත් විශාල. හරි? ළමයි මෙයාට තියෙන්නේ කෙලින්ම සුපිරි දත් සෙට් එකක්. හොඳේ සිග්නල් දාලා දත් මැදලා එම් මොකුත් නෙමෙයි. හරි? නේද? කාටත් කියන්න රැටත් මදින්න කියලා ප්‍රාග්යිතිහාසික මානවයා ලෙනේ ඉඳගෙන නේද? බස බස ගාලා උදේ රෑ දත් මැද්දේ නෑ. හැබැයි හොඳ ශක්තිමත්ව දත් තිබිලා තියෙනවා. ඇයි මේගොල්ලන්ගේ දත් විශාලයි. මෙයා කෑවේ මොනවාද? ළමයි මෙයා කෑවේ නිකන් අපි කනවා වගේ උයාගෙන නිකන් නිකන් සොෆ්ට් එකට දීන හරි නිකන් කේක් වගේ නිකන් බටර් වගේ ඒවද කකා හිටියේ මෙයා. නෑ කැලේ තියෙන ඝන ආහාර කෑවේ. දැන් ඕගොල්ලන් වල ළමයි නිකන් ගිහිල්ලා දැන් කැලේකට දැම්මොත් ඉදපිය කියලා ගින්දරකුත් නෑ මුකුත් නෑ ප්‍රාග්යිතිහාසික මානවයා වගේ ඉන්නවා. ළමයි අවුරුද්දක් දෙකක් යන්න කලින් ඔයාගේ දත් සෙට් එක ගෙවෙනවා ඉවර වෙනවා. හැදලිද? වගේ දත් ටික ඉවර වෙනවා ඔක්කොටම කලින්. ඇයි කැලේ කන්න තියෙනවා ඝන ද්‍රව්‍ය වලට ඔයාගේ දත් සෙට් එක දැන් පරිණාමය වෙලා වෙනස් වෙලා නැහැ. ඔයාගේ දත් සෙට් එක හැදිලා තියෙන ඔක්කොම සොෆ්ට් ඒවා කන්න. ඔයාට දැන් හිතේ අපි දැන් අර මස් එහෙම කනවා කටු එහෙම අව් ගාලා ගෙලින්ම ආයි කටු කන්නේ ගෙලින්ම හරි නේද? කඩලා කන්නේ එහෙම කියලා. හරි? එහෙම කෑවට එක දිගට කාලා බලන්න. ඔයා හැමදාම එක දිගට ඕම කන්නේ නැහැ නේද? හරි? එතකොට ඔයාගේ දත්තේම හැදිලා තියෙන ආහාර ළමයි තම්බගෙන කන්න, පුලුස්සගෙන කන්න. හරි? දැන් ගෙදර මේ හාල් ගෙනල්ලා කට්ටියත් එක්ක තම්බන්න නැතුව නිකන් කෝප්පේ බෙදාගෙන කනවද? හාල් ටික. නෑ එහෙම කන්නේ නේද? එහෙම කන්නේ. හරි? ගෙදරට බතල ගෙනල්ලා අල පිටින් කනවා. ඒ අල තමයි කොහොමද කන්නේ? තම්බන්න නැතුව කනවා. මඤ්ඤොක් කනම් මනන් ගෑල්ලා අර ඌරු මීයෝ කනවා වගේ ගෙදර සෙට් එකත් එක්ක ඉඳ ගන්නවා මේසෙ වටේ කාපිය මඤ්ඤොක්කා දඬු පිටින්. එහෙමද? නෑ එහෙම කන්නේ නෑ. එහෙම කෑවොත් එහෙම කාලා බලන්න ඕන නම් මාසයක් පද්දි මොකද වෙන්නේ කියලා. දත් ටික ගෙවිලා හැලිලා දත් නැතුව ඉන්නේ හෙක් ගෑවිලා. හරි? නේද? hina වෙද්දි ඉබ්බෙක් වගේ ඉඳී. හරිද? හවුද? දත් ටික නෑ. දත් ටික left. හරි? එතකොට මෙයා හැදිලා තිබුණේම ළමයි කැලේ ඝන ආහාර ද්‍රව්‍ය කන්න. ඒකයි මෙයාගේ දත් මොනවාද? අපිට වඩා දත් විශාල. පැහැදිලිද? තේරුණාද? අපිට වඩා මෙයාගේ දත් විශාලයි. ඊට පස්සේ ළමයි ආයු කාලය ගත්තොත් මේක ටිකක් වැදගත්. ආයු කාලය ගත්තොත් ආයු කාලය ගත්තොත් අවුරුදු 35ක් 40ක් වගේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. හරි? අවුරුදු 35ක් 40ක් වගේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. මෙයා. හරිද? එක්ක මොනාරි හේතුවකට මේ කාලේ ළමයි නේද? වෛද්‍ය විද්‍යාවේ ලොකු දියුණුවකුත් නැහැ. ලෙඩ හැදෙනවා කැලේ ඉන්නේ සත්ව අනතුරු සිද්ධ වෙනවා සත්තුන් නේද? සත්තුන්ට ගොදුරු වෙනවා. හරි? එක එක ලෙඩ රෝග වසංගත වලට ගොදුරු වෙනවා. එහෙම තියෙන්නේ නේද? ඒක නිසා මේගොල්ලෝ ළමයි මේ අවුරුදු 35 40 කාලය ඇතුළතදී කසාද බැඳලා විවාහයක් අනම්මනම් කරගෙන නේද? ඔක්කොම ටික කරගෙන දරුවෝ මල්ලොත් හදලා තියලා හරි 45 විතර වෙද්දී ටටා බායි ගුඩු බායි අපි ගියා. හරි නේද? රයිට්. එතකොට මේ කාලෙ වෙද්දී මේගොල්ලන්ගේ ඔක්කොම ටික වැඩ ටික සිද්ධ වෙලා ඉවරයි. හරි? එතකොට සාමාන්‍යයෙන් ළමයි අවුරුදු 35 දී විතර මැරෙන්න නම් නේද? අවුරුදු 35 දී විතර මැරෙන්න නම් අවුරුදු 20ට කලින්වත් බැඳලා තියෙන්න ඕනේ අඩුම තරම්. right නේ අවුරුදු 20ට කලින්වත් බැඳලා තියෙන්න ඕනේ. ඇයි ඒ දරුවන්ට පුරුදු කරන්න ඕනේ සංස්කෘතිය නේද? දැන් බලු පැටියෙක් ළමයි අම්මගෙන් වෙන් කළා ගෙනාවාම එයාට කිරි බොන්න ඕන විදිය පුරුදු කරන්න ඕනේද? නෑ. එයාට ජීවත් වෙන්න ඕන විදිය පුරුදු කරන්න ඕනේද බලු පැටියෙක් ගෙනල්ලා? උඹ මෙහෙම කන්න ඕනේ, මේ මිද ගන්න ඕනේ, මෙහෙම බුරන්න ඕනේ කියලා ගෙදර ඉන්න උන් ටික බලු පැටියට බුරලා පෙන්නනවාද? බව් එන්න මෙහෙම බුරපන් නැත්තම් ඔබට කෙලවෙනවා කියලා. හරි? ගෙදරට බලු පැටියෙක් ගේනවා. ගෙදර ඉන්න කට්ටියත් එක්කම බලු පැටියට බුරලා පෙන්නනවා. බව් එහෙම බුරපන් කියලා. නෑ. එයා දන්නවා බුරන්න. එයා දන්නවා. හැබැයි ළමයි මනුස්ස පැටියෙක් දන්නවද මොකද්ද කරන්න ඕනේ කියලා? නෑ දන්නේ. හරි? එයාට භාෂාවක් බෑ, කතා කරගන්න බෑ. මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නෑ. හරි අසරණයි. සත්ත්ව ලෝකේ අසරණම පැටියෙක් තමයි ළමයි මිනිස් දරුවා කියන්නේ. හරිද? අනිත් ඕන කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි
මනුස්ස පැටියට ජීවත් වෙන්න බෑ. එයා දන්නේ නැහැ මොකද. එයා දැනගන්නේ කොහොමද? ඉගෙන ගන්නේ කොහොමද? එයා හුරු වෙන්නේ තමන්ගේ දෙමව්පියෝ තමයි කියලා දෙන්නේ. මෙහෙම කරන්න දැන් ඕගොල්ලන්ට කියනව නේද අම්මලා තාත්තලා මූට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මහා මේ හරකෙක්. එච්චර කියලාත් තේරෙන්නේ නැහැ කියලා කියනවා. හවුද? මම කිව්වා ඕක කරද්දි කරන්න එපා කියලා. නේද? බයිනව නේද හිටපු ගම. හරි? ඒ කියලත් ආයි අනිත් පැත්තට අර එපා කියන දේම කරනවද නැද්ද සමහරක් වෙලාවට? එච්චර කියලත් කරනවා. හරිද? නේ? ආයි කනවා අම්බාන එක කනවා හිටපු ගම. හරි? ඒක තමයි හැටි. රයිට්? ඔයාට සංස්කෘතිය හුරු කරනවා. සංස්කෘතිය හුරු කරනවා. ඔය පොඩි කාලේ දැකලා තිනවද ළමයින්ට කන්න හුරු කරනවා. පොඩි කාලේ ළමයි කනවා දැකලා තිනවද? ඔයත් එහෙම තමයි පොඩි කාලේ. ළමයි බත් කොහොමද? කෙලින්ම අර ඇඟිලි පහ දාලා කෙලින් මිරිකලා බ්ලෙන්ඩර් කරලා ගන්න. හරි? හුරු කරනවා නෑ. ඕම නෙමෙයි කන්නේ මේමයි කන්නේ. අද නම් කනවා කට්ටිය ලස්සනට ඉඳගෙන නේද? හරි? ඊට පස්සේ වොෂ්රූම් එකකට ගියාම නිකිල කොහෙද ඇවිදින්නේ? පත් පිඟානකුත් බෙදාගෙන. මේ පොල් කුරුමිනි වසංගතයේ ඉන්න පරිප්පු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. පොල් කුරුමිනියේ පරිප්පුවකට වැටිලා පොල් කුරුමිනි වසංගතය නිසා පරිප්පු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඇත්තද? පරිප්පු මිල ඉහළ යනවද? පොල් කුරුමිනිය දැන් ඒතර පොල් කුරුමිනියෝ කන්නේ පොල් නෙමෙයි පරිප්පුද? ඒලා මූ වෙනා බත් එකට. හරිද? රයිට්. එතකොට ළමයි ඔන්න ඕකයි ප්‍රාග් ඓතිහාසිකයෝගේ මානවයාගේ தත්ත්වය. මේ ටික හරියද ලියාගත්තද? අමාය හරියද? මගදී කට් වුණා නේද? පළවෙනි එක මොකද? ඔව් සර් මේ සිග්නල් නැති වෙනවා. රයිට්. කරන්ට් ගියාද? ඔව් සර්. රයිට්. හරි. පුතේ මේ ටික ටක් ගාලා දාගන්න. නෝට් එකක් දාගන්න. පළවෙනි එක මොකද? මොකද? පළවෙනි එක පොදු ලක්ෂණ. ඔව් මේ ඔක්කොම ටික දාගන්න. වගුවට ඕගොල්ලෝ ගහගත්ත වගුවට දාගන්න මේ ටික දඩබඩ ගාලා ඉක්මනට. සර් පේන්නේ නැහැ. පේන්නේ කියන්නේ බ්ලර් වෙලාද? ඔව් සර්. රයිට්. ළමයි උස ඔන්න මං මුලින් ඉඳන් කියාගෙන යනවා ටක් ගාලා මේ වගුව සම්පූර්ණ කරගෙන යන්න. හරිද? මේ කොණේම තියෙන්නේ පිරිමි සහ ගෑනු කියලා බෙදලා. හරි? පිරිමි සහ ගෑනු. ඒකේ පළවෙනි තීරුවේ පේනවා ඔයගලන්ට උස. හරි? පිරිමියෙක්ගේ උස සාමාන්‍යයෙන් ගත්තොත් සෙන්ටිමීටර් 174ක් විතර වෙනවා. හරි? යටින් දාගන්න අඩි වලින් අඩි 5යි අඟල් 9ක් විතර. හරි? අඩි 5යි අඟල් 9ක් විතර. රයිට්? ගැහැණු කෙනෙක්ගේ උස ගත්තොත් සෙන්ටිමීටර් 166යි. සෙන්ටිමීටර් 166යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උස අඩි 5යි 5ක් විතර. හරි? දැන් ප්‍රාග් ඓතිහාසිකයෝගේ කාන්තාවක් ළමයි අපේ සමාජයේ අපිට බලා ගන්න පුළුවන් වුණොත් එහෙම අපිට බලන්න වෙන්නේ නිකන් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ. නේද? මෙහෙම උඩ තමයි බලන්නේ පොඩ්ඩක් උසයි අපිටත් වඩා. හරිද? නේද? ටිකක් උසයි. හරි? පිරිමියෙක් දිහා බලන්න උනොත් මේ අඩි 6ක් විතර උසයි මෙයා. හරිද? අඩි 6ක් විතර උසයි. මෙහෙම බලන්න දී. අයියේ. නේද? නේද? ඔව්. දැන් ඔයගොල්ලෝ ළමයි සාමාන්‍යයෙන් අර 12 වසරේ 13 වසරේ අයියලා දිහා බලන්නේ කැන්ටිමේදී. නේද? එන්න කියනවා නේද? ඔයගොල්ලෝ 10 වසරේනේ. අයියලා එහෙම කතා කරනවා කැන්ටිමේදී මේනවා. හරි? එතකොට යනවා. ඇයි අයියේ කියලා මෙහෙම යන්නේ ළඟට. හවුද? ඔව්. නේ? ඇයි අයියේ? ගණන් පහක්. හරි? නේද? දෙන්න ඕනේ කලෙක්ෂන්. රයිට්? අපි යන කාලේ නම් පහ පහ ගත්තේ දැන් කීය කීය ගන්නවද දන්නේ. හරිද? නේද? හැබැයි හොඳයි. රයිට්? දැන් නම් මම හිතන්නේ ගාන වැඩි කරලා ඇති 20ක්වත් ගන්න ඇති 50ක්වත් ගන්න ඇති අඩුම තරම්. හරි? නේ මේවර. කොහෙද යන්නේ? මං කැල්ලක් දීලා බලන්න. හරි? උන්නේ එතන හරිද? එහෙම තමයි. ඒ කියන්නේ අයියලා ඈ 13 12 හරිද? ඔව් එහෙම. ඒ දුන්නට පස්සේ මොකද වෙන්නේ? මොකක් හරි වලියක් තිබ්බොත් කියපන් ඈ. හරි? නේද? වලියක් තිබ්බොත් කියපන් එනවා. හරි? ඉතින් හරි අයියේ. නේ කියලා අපිත් යනවා. සිරාට වලිය සෙට් වුණාම ගිහිල්ලා කියනවා අයියන් අරුව මට ගැහුවා. හරි? ඊට පස්සේ නුඹ කවුද? අර එදා අයියට මම රුපියල් 50ක් දුන්නේ පාන් කෑල්ලක් එක්ක.
ඕනේ යමන් කවුද කියලා බලන්න. හරි. ගහපු එකත් පාන් කෑල්ලක් දීලා. හරිද? හවුද? දෙන්නගෙන් අරගෙන. හරි? අම්මනේ උඹලා දෙන්න දන්නේ උන් දෙන්නේ නේ ගහගෙන දෙන්නේ. ගහගන්න බෑ. උම්ම එකක් දෙන්න දෙන්නත් එක. හරි? වැඩි ඉවරයි. ගහගන්න බෑ. හරි? නේද? ඒ වගේම තියෙනවා ළමයි. එතකොට මෙයා ටිකක් උසයි. දැන් හිටියනම් එහෙම අපිට බලන්න වෙන්නේ මෙහෙම. අඩි 6ක් විතරනේ. හරි මෙහෙම බලන්න වෙන්නේ. හරි? රයිට්. ඊට පස්සේ ළමයි මොලේ ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 1600යි පිරිමි කෙනෙක්ගේ. හරි? පිරිමි කෙනෙක්ගේ මොලේ ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 1600යි ටිකක් හොඳ ලොකු මොලයක් තිබිලා තින්නේ. හරි? නේද? පිරිමි කොහොමත් මහා ප්‍රඥයෝ වගේ ලෝකේ බැලුවොත් එහෙම ශ්‍රේෂ්ඨ මිනිස්සු ළමයි ගොඩක් පිරිමි. ඇයි? මොලේ ප්‍රමාණය ලොකුයි. හරි? නෑ ගැහණු අයත් ඉන්නවා. හැබැයි ප්‍රමාණාත්මකව ගත්තාම පිරිමි වැඩි. හරි? අර සින්දුවකුත් තියෙනවා ළමයි. මොකද්ද? අර ගෑනුන්ගේ මොලේ මොකද්ද පොල් කටු හැන්දේ මොකද්ද සීනයක් කියලා බොරු කතා ඒවා ඈ. හරිද? ඒවා බොරු කතා. හරි? එච්චර ලොකු නෑ පොල් කටු හැන්දෙමිට තරම්වත් ලොකු නෑ. මොලේ එච්චර ලොකු නම් ළමයි මේ ඝන සෙන්ටිමීටර් හරිද? 920ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ පොල් කටු හැන්දේ තරම්වත් නෑ පොඩි චූටි. ගැල්ලම පන්ති එන එක නවත්තන සීන් එකක් තියෙන ලබන සතියේ ඉඳන්. හරිද? රයිට්. නෑ එහෙම ගන්න නෑ ළමයි ඈ. ඒ හැටි. ඉතින් හිතන්නකෝ. හරිද? දැන් මීට වඩා වැඩි වෙන්න ඕන නම් මොලේ ඝන සෙන්ටිමීටර් 2000ක් කියලා දාගමුකෝ අපි. හරිද? ඔන්න දැන් ගෑල් ළමයින්ට සාධාරණයක් කරන්න යන්නේ. මොලේ ඝන සෙන්ටිමීටර් 2000යි කියලා හිතන්නකෝනේ. ඔන්න කොල්ලන්ට වඩා වැඩි වෙන්නත් එපේ. හරි? නේද? වර්ග ඝන සෙන්ටිමීටර්. හරිද? 2000යි. ළමයි එහෙනම් වෙන්නේ මොකද්ද? ඇඟ මෙන්න මෙහෙම තියෙන්නේ. ඔළුව මෙන්න මෙහෙම තියෙන්නේ. හරි? ඔහොම තමයි ඉන්න වෙන්නේ. හරි? ඔළුව ලොකුයි. හරි? වැඩේ පැහැදිලිද? රයිට්. ඒක නිසා ඔහම තියෙන එක හොඳයි එක අතකින්. රයිට්. ළමයි පොදු ලක්ෂණ ලියා ගන්න. නාසය පළල්, නිකට පළල්, දත් විශාලයි. හරිද? නිකට පළල් වෙන්න හේතුව දත් විශාලයි. දත් වලට ඉඩ ඕනේ. හරිද? දත් වලට ඉඩ ඕනේ. රයිට්. අපිට මොලේ දිව දඩන්නේ. කවුද? අපිට සර් කොච්චර දිව දඩන්නේ. ඔව්. හරි. දැන් නෑ මම කියන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ ඒක අර භාවිතා කරන්න ළමයි නේද? අම්මලා එහෙම බයිනෝනේ හිටපු ගමන්. හරි? කොච්චර කිව්වත් මොලේ යන්නේ නෑ. එතකොට කියන්න බුදු අම්මේ මොලේ යන්නේ නැත්තේ කොහෙද? මේ ඝන සෙන්ටිමීටර් 1600ක විතර මොලයක් තියෙනවා අපිට. හරිද? නේද? හරි? බුදු අම්මේ මොලේ නෑ කියන්නේ කොහොමද මේ තියෙන්නේ? හරි? එතකොට අච්චපොතරම් පෙන්වන්න අද නෝට් එක කරන් පෙන්වන්න ඕනේ මේ 1600 ඝන සෙන්ටිමීටර්. හරි? පොඩි පහේ මොලයක්ද මේක? හරි? මොලේ තියෙනවා. හරි? නේද? එතකොට අම්මත් බල එවුනේ ආවේ. තියෙනවනේ මොලේ තියෙනවා. හරි? හැබැයි මොලේ තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රයෝජනෙට ගන්න. ඔහේ තියෙනවා. ඒක ඌත් ඉන්න ඔහේ ඉන්නම් ආලේ මොලේත් ඉන්නවා නේ. ඉතින් මූත් එක්ක මේ හරි මැරිලා යනකම් මූත් එක්ක මෙලෝ රහන්න නැතුව මටත් ඉන්න වෙනවා කියලා මොලේ කල්පනා කර කර ඉන්නේ. හරි? නේද? මොලේ හිතන්නේ මූ කනවා, නිදිනවා, නැගිටිනවා, ඉස්කෝලේ යනවා, කනවා, නිදිනවා, නැගිටිනවා, ඉස්කෝලේ යනවා, හිටපු ගමන් නානවා හිතුනොත්. හරි? නාන්නෙත් නෑ මූ මොකෙද්ද මන් දන්නේ කියලා මොලේ හිත ඉන්නවා. අනේ ඉතින් මැරිලා යනකම් මූ මගෙන් වැඩක් ගන්නෙ නෑ. පැහැදිලිද? මගෙන් වැඩක් ගන්නෑ. අනේ ඉතින් මං පවුනේ. නේද? මොලේ නිදි ඉතින් හැමතිස්සෙම බැලුවොත් වැඩ නෑ. එක අතකින් හරි. ළමයි වාගේ මොලේට මතක තබා ගැනීමේ ලොකු ධාරිතාවයක් තියෙනවා. පැහැදිලිද? හරි? ඔයාගේ මොලේට ළමයි මාර දෙයක් කරන්න පුළුවන්. හරි? ඒක තමයි තීරණය කරන්න කොහෙටද යන්නේ කියලා. ඒක හරියට පාවිච්චි කරන්න. පැහැදිලිද? ඔයාගේ ඇඟේ තියෙන ඔයාව කොහෙටද අරන් යන්නේ කියලා තීරණය කරන එකම අවයවය මොලේ. හරිද? වාගේ ඇඟේ ගත්තොත් ළමයි වැදගත් වෙන කෑලි දෙකයි තියෙන්නේ. එකක් මොලේ, එකක් හදවත. හරි? ඔය දෙක වැඩ නැති වෙච්ච දවසට හරි. හරි? නේද? එයා ඒ දෙක නැති වෙච්ච දවසට, ඒ දෙක වැඩ නැති වෙච්ච දවසට ඔයා ඉවරයි. රයිට්? ඒක නිසා
ඒක ගැන හිතලා දැන්වත් මොලේ පාවිච්චි කරන්න. පැහැදිලි නේද? රයිට්. ළමයි මෙච්චරයි. ඊට පස්සේ දාගන්න මාතෘකාවක්. ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර. ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර. ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර. ළමයි තාම මා බ්ලර් වෙලාද? දැන් හරි සර්. දැන් හරිද? දැන් හරි සර්. Right. ප්‍රාග්ඓතිහාසික යුගයේ මොන චාරද? අපචාර නෙමෙයි අභිචාර. හරිද? ප්‍රාග්ඓතිහාසික යුගයේ මොකද මේ අභිචාර? හරිද? ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර. අභිචාර කිව්වේ අභිචාර. අදමයි ඇහුවේ. ළමයි අභිචාර කියන්නේ ඇදහිලි හා විශ්වාස. හරිද? ඇදහිලි හා විශ්වාස. අපි මේක කරේ නෑ නේද? කරේ නෑ. රයිට්? අභිචාර. ළමයි එතකොට ඇදහිලි හා විශ්වාස ඔයගොල්ලන්ගේ තියෙන ඇදහිලි හා විශ්වාස මොනවාද? ඔයගොල්ලන්ගේ තියෙන ඇදහිලි හා විශ්වාස ගෙදරින් එළියට බහිද්දි හුනේ චිච්චික් ගන්න බුදු අම්මේ දැන් නම් යන්න බෑ ටික වෙලාවක් ඉඳලා තමයි යන්න ඕනේ මලකෙලිය වෙන්නේ අන්න හුනෙක් ඉඳගෙන හුනට මොකක් හරි මේ බඩගින්නක් හරි මොකක් හරි එකක් ඇවිල්ලා ලෝ චිච්චික් ගන්නෙ මෙහෙ ඉන්නවා ගෙදරටලා යන්නේ නැතුව නේද මෙහෙම කකුල තියන්නේ එළියට කකුල දෙ චිච්චික් ගන්නවා උඩ ඉඳන් හුනා හරිද ඌ බඩගින්නේ හරි මොකක් කරලා ඌ කෑ ගහන්නේ හරිද අපි මොකද හිතන්නේ අසුබයි වෙලාව හොඳ නැහැ හරි ටිකක් වෙලා ඉඳලා යන්න ඕනේ නැත්නම් මගදී මොකක් හරි වෙලා කෙල වෙලා යනවා හරි විශ්වාස අන්න ඒ වගේ දේවල් එතකොට මෙන්න මේ අභිචාර ගැන අපිට දැනගන්න තියෙන්නේ යා ඊට පස්සේ ළමයි තව ගොඩක් විශ්වාස තියෙනවනේ ඔයාලගේ රෑ තනියම කොයි හරි ගිහිල්ලා එනවා හරිද නේද රෑ තනියම කොයි හරි ගිහිල්ලා එනවා තුම්මන් හන්දියක් ගාවින් නේද කනත්තක් එහෙම ගාවින් යද්දි මොකද වෙන්නේ නිකන් ගොම්මන් වෙලාවේ හරි ටිකක් සීතල හුලඟකුත් හමාගෙන යනවා ඈතින් කුණු ගොඩක් ගිනි තියලා ඒකේ දුමත් නිකන් එහෙම යනවා පාරේ කවුරුත් නැහැ බලු බල්ලෙක් නැහැ හරිද නිකන් එහෙම යද්දි නිකන් එන අමෝතු නිකන් හරි නේද අමුතු හැංගීමක් දැනෙනවා නිකන් මගේ පස්සෙන් මොකෙක් හරි එනවා නිකන් අඩි සද්දෙකුත් ඇහෙනවා එතකොට වගේ මොලේ මවල දෙනවා ළමයි ෆෝන් එකට අන්නෝන් නම්බර් එකකින් කෝල් එකකුත් එනවා එහෙනම් මොකක් හරි වෙන සීන් එකක් ඒක හරි ඒක හොල්මන් එකක් නෙමෙයි අර නේද මොබිටෙල් එකේ රින්ගින් ටෝන් එකක් හරි මොකක් හරි එකක් හරිද රයිට් එතකොට ඔහොම යද්දි ළමයි නිකන් එනවා එකපාරට හිතට කවුරු හරි පස්සෙන් එනවත් වගේ දැන් හුලඟකුත් තමාගෙන යනවා හරිද ආවද මතක් වෙන්නේ ළමයි එකපාරට දැන් කනත්ත පහු කරගෙන යද්දි නිකන් එකපාරට නේද ගාත මතක් වෙනවා හරි නේද ගාත මතක් වෙනවා ඒවලට ළමයි හරියට හරි ගාතාව මතක් වෙන්නේ නැහැ ඒවලට කියන්නේ මොකද්ද හරි බාහුන් සහස්සමබිනින් මනි මේකනම් යොදන්තන් හරි කීගේ ඒවල කෑලි කී කියන්නේ ජයමංගල ගාථා කී තමයි කනත්ත ගාවින් කියන්නේ හරිද යක්කු ටික බලනවා දැන් සිරාට ඉන්නවා නම් හරිද කනත් ඉඳගෙන යක්කු ටික බලනවා යකෝ මූ කනත්ත ගාවින් ජයමංගල ගාථා කී කියන්නේ මූට මොන යකෙක් ඇහිලා හරිද යකෙක් ඇවිල්ලා කියනවා මල්ලි පිස්සුද නැත්තම් හැටිද ජයමංගල ගාථා කී කියන්නේ හරිද නේ නෑ වැරදුනානේ අයියේ කියලා ඊට පස්සේ තමයි පටන් ගන්න ඉතිපිසෝ භගවා හරිද දැන් හරි දැන් ඕක කියන්න හරි ට්‍රැක් එක හරි හරි ඒව තමයි ළමයි ඇදිහිලි හා විශ්වාස කියන්නේ පැහැදිලිද රයිට් එහෙම එකෙක් නෑ එනකොට හිතේ තියෙනවා රැට නිදා ගන්න යද්දි කාමරේ ස්විච් එක අර ලයිට් එක ඕෆ් කරලා දුවගෙන එනවා කෙලින්ම ඇඳට ඇයි අර එන ටිකේ නිකන් හිතෙනවා මොකෙක් හරි මාව අල්ලගෙන බුදු අම්මෝ දාගෙන දැන් ගිහිල්ලා මලකෙලිය වෙන්නේ එකෙක් මගේ පස්සෙන් වගේ එනවා මට නිකන් එහෙම දැනෙනවා හරි අර මේම ලයිට් එක නිමන්නේ ඇඳට කකුලක් තියාගෙන ඔව්ද ඔව් රයිට් විශ්වාස රෑට වොෂ්රූම් එකට යද්දි එකපාරට නැගිටින්නේ නැහැ ටිකක් වෙලා ඉන්නවා පරිසරයට හොඳට හැවුම්කම් දෙනවා කවුරු හරි ඉන්නවද දන්නේ නේද හරි එක්ක කමන්නේ හෙට උදේටම යනවා හරිද ඔව් නැත්තම් ඇඳේ ඉඳන් කෑ ගන්නවා අම්මේ කියලා අම්මට කෑ ගහනවා අර එහා පැත්තේ කාමරේ ඉන්න හරි අම්මා කෑ ගහනවා මොකද යකෝ කෑ ගහන්නේ මේ රෑ තිස්සේ පාන්දර දෙකයි වෙලාව
නේද? චූබරයි අම්මේ කියලා ගමට මෙහෙන්න කෑගෙන ඒතකොට දන්නවා අන්න අර ගෙදර එක මේ චූ දාන්න තමයි යන්න හදන්නේ හරි කියලා දන්නවා විශ්වාස. ඇයි යකාට බයි. හරි මහසෝනා ඉන්නවා වොෂ්රූම් එකේ උඹ එනකම් බලාගෙන ඌට වෙන වැඩ නැහැනේ. නේද? ඔයාට නේද වොෂ්රූම් යන එනකම් යකෙක් ඇවිල්ලා බලන් ඉන්නවා ඇඳගම මහසෝනා බලන් ඉන්නවා. දැන් මූ දැන් නැගිටි කියලා බලාගෙන ඉන්නවා. නේද? මහසෝනා අපිට වැඩ නැහැනේ බං උඹලා දිහා බලන් ඉන්න මෙතන ඇවිල්ලා. හරි නේද? උඹලට උඹලා වැඩකුත් නැති වෙලා අපි බලන් ඉන්නේ මොකටද උඹලා දිහා. හරි? යක්කු කියන ඉතින් උන්ට පිස්සු කියලා. හරිද? ආයෙව ළමයි විශ්වාසයි. හැබැයි අහගන්න. මේ ප්‍රාග්යිතිහාසික යුගයේ මේ ප්‍රාග්යිතිහාසික යුගයේ එහෙම ඇදහිලි හා විශ්වාස ගැන දැනගන්න අපිට එකම එක සාක්ෂි සාධකයක් විතරයි තියෙන්නේ ළමයි. ඒ මොනවා සම්බන්ධවද? ප්‍රාග්යිතිහාසික යුගයේ අපිට ඉතුරු වෙලා තින්නේ මිනි වැලලීම්. මිනි වැලලීම් සම්බන්ධයෙන් විතරයි. ප්‍රාග්යිතිහාසික යුගයේ ඒගොල්ලන්ගේ ඇදහිලි හා විශ්වාස සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න ඉතුරු වෙලා තියෙන එකම සාක්ෂි සාධක මොනවද ළමයි? මිනි වැලලීම් සම්බන්ධයෙන් විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. පැහැදිලිද? රයිට්? එතකොට මෙන්න මේ පිළිබඳව අපිට සාක්ෂි හම්බ වෙනවා ළමයි. මේගොල්ලන්ගේ මේ අභිචාර පිළිබඳව සාක්ෂි හම්බ වෙනවා. රාවණාඇල්ලලෙන ඊට පස්සේ ළමයි අපිට ආයි හම්බ වෙනවා පාහියන්ලෙන රයිට් ඊට පස්සේ කුරුවිට පට දොඹ ලෙන මේ උදාහරණ කීපයක් දක්වන්න හොඳේ. ඊට පස්සේ ළමයි සීගිරිය පොතාන ඔන්න ඔය කියන තැන් කිහිපෙන් අපිට මේගොල්ලන්ගේ අභිචාර වෙච්ච මිනි වැලලීම් සම්බන්ධයෙන් සාක්ෂි සාධක හම්බ වෙනවා. රයිට් ළමයි දාගන්න පළවෙනි පොයින්ට් එක මෙන්න මේ. දාගන්න පළවෙනි පොයින්ට් එක මේ ලස්සනට ලියා ගන්න ඕනේ. හරි ලස්සනට ලියා ගන්න ඕනේ. පළවෙනි පොයින්ට් එක. ප්‍රාග්යිතිහාසික යුගයේ ආදිත්‍ය මට ඔයාව පේන්නේ නැහැ පුතේ. මොකෝ පැත්තෙන් ඉන්නේ? ලැජ්ජයි වගේද? හරි ප්‍රාග්යිතිහාසික යුගයේ අභිචාර සම්බන්ධව ප්‍රාග්යිතිහාසික යුගයේ අභිචාර සම්බන්ධව සාක්ෂි හමුවන්නේ මිනි වැලලීම් සම්බන්ධයෙනි. සර් ඒකේ තේරුම මිනි වැල්ලක් නෙවෙයිනේ. මොකද්ද? සර් ඒකේ තේරුම මිනි වැල්ලක් නෙවෙයිනේ. නෑ, මිනි නෑ. නෙල්ලපු වැල්ලක්. එහෙම එකක් නෙමෙයි. හරි ඒ කියන්නේ ඔයා කියන්නේ මේ මිනි මරලා වැලලුවා කියලාද? අන්න ඒ වගේ එකක්. නෑ නෑ එහෙම එකක් නෙමෙයි ඈ. එහෙම වෙන්නත් පුළුවන් සමහරක් විට. හරි? එහෙම සමහරක් විට වෙන්නත් පුළුවන් අපිට කියන්න බෑ කොහොම වුණාද කියලා. හරි? එහෙම නිකන් තුවාල වෙච්ච ඇටකටු අනම්මනම් ඒ සාක්ෂි සාධකයක් තියෙනව නැත්තේ නෑ. හරි? කියන්න බෑ. ඒත් මරලා හරි වල්ලපු විදිය වැදගත්ද නැද්ද? වැදගත්. හරි? එතකොට ඊළඟ පොයින්ට් එක දාගන්න. එවැනි අවස්ථා සඳහා ඊළඟ පොයින්ට් එක
එවැනි අවස්ථා සඳහා එවැනි අවස්ථා සඳහා එවැනි අවස්ථා සඳහා ස්ථාන කිහිපයකින් ස්ථාන කිහිපයකින් ස්ථාන කිහිපයකින් එවැනි අවස්ථා සඳහා ස්ථාන කිහිපයකින් සාක්ෂි හමුවේ ස්ථාන කිහිපයකින් සාක්ෂි හමුවේ අල්ලියා ගන්න මේ ටික පල්ලෙහාට ලස්සන්ට බලන්න නැතුව ලියන්න පුළුවන් නම් හොඳයි නොබලා බලලා ලියන්න බෝඩ් එක සම්පූර්ණයෙන් ක්ලියර් නැහැ. බ්ලර් වෙලාද ආයෙමත් බ්ලර් වෙලා පොඩ්ඩක්. බ්ලර් වෙලාද රයිට් මතකෙන් ලියන්න මං කියන්න පුළුවන් නම් මතකෙන් ලියන්න මතකෙන් ලියන්න ගම ෂේප් එක හැබැයි බැලෙනවත් එක්ක නිකන් නේද මොලේ කියන බලපන් පොඩ්ඩක් චුට්ටක් හරි චුට්ටක් බලපන් අවුලන්නේ කියලා ෂේප් එකේ නිකන් බලනවා ආයි අහක බලා ගන්නවා නිකන් දැක්කේ නෑ වගේ නේ ඔව් ළමයි වගේ මොලේ කරන්නෙම එපා කියන දේ ඒක නිසා පාඩම් කරන්න එපා ඇයි පාඩම් කරොත් ඒකක් ගන්න පුළුවන් ඒක නිසා එපා එහෙම ඕනේ පන්ති පීස් ගෙවාගෙන නේද ඇවිල්ලා මේ හොන් තඩීනෝ නේද ලේවල් ලියලා හරි ඔක්කොම කරලා ෆේල් වෙයිපන් විභාගේ හැපයිනේ එතකොට හොඳයිනේ එච්චරයි මම කිව්වා නේද මොලේට උනවම නැති කරන්න කියලා ඒක තමයි වෙන්නේ ඊට පස්සේ හරිද ලිව්වද හැබැයි සර් හරිද ඒක මොලේ එකට කැමති නම් එයා ඒක කරනවා. ඔව් හරි හරි උදාහරණ ටික ලියා ගන්න රාවණ ඇල්ලලෙන් පළවෙනි එක රාවණ ඇල්ලලෙන් හරිද ඊළඟට පාහියන් ගල ලෙන ලියලා තිනව නම් හොඳයි නොබල ලියපුවම හොඳයි නිකන් හොරෙන් බලලා ලියලා වැඩක් නැහැ හරි මම දැක්ක හොරෙන් බලපු කට්ටිය ඊට පස්සේ කුරුවිට බටදොඹ ලෙන හරි ඊට පස්සේ සීගිරිය පොතාන ලෙනක් සීගිරිය පොතාන රයිට් හරි ළමයි ඉවරද පැහැන තියන්න පැත්තකින් මා පේනවද බ්ලර් වෙලාද තාම රයිට් අහගන්න අහන් ඉන්නෝ දැන් අහගන්න පුටුවේ කෙලින් ඉඳ ගන්න ඔක්කොටම කලින් පුටුවේ කෙලින් ඉඳ ගන්න නැත්තම් ඔයා නේද ඔයා මැරිච්ච කාලෙකත් ප්‍රශ්නයක් එනවා එතකොට අපිට ප්‍රාග්යිතිහාසිකයෝගේ මිනි වැලලීම් ක්‍රම අනුගමනය කරන්න සිද්ධ වෙනවා ඔයාටත් ඒක නිසා පුටුවේ කෙලින් ඉඳ ගන්න ඔක්කොටම කලින් හොඳ හුස්මක් ගන්න පැටියෝ ගන්න හොඳ හුස්මක් හරි ගන්න රයිට් පිට කරන්න එතකොට මතක් වෙනවා පෙනහැල්ලක් කියනව නේද අඩේ මූට මාවත් මතක් වෙනවා හිටපු ගමන්නේ නැත්තම් ඒක මතකත් නැහැ හරි බාගෙට හුස්ම ගන්න නේ හුස්ම ගන්නෙත් නැහැ සමහර වෙලාවට හරි ගන්න හොඳ හුස්මක් ආයි හරි ආයි දාන්න පල්ලෙහාට රයිට් ළමයි හොඳට හුස්ම ගන්න හිතලා හුස්ම ගන්න පුළුවන් නම් දවසට කීප වතාවක් හරි හිතලා හුස්ම ගන්න හොඳට හුස්ම ගන්න වාගේ එනහලු පිරෙන්න රයිට් නැත්තම් බාගෙටමයි හුස්ම ගන්න හරිද රයිට් දැන් අහන් ඉන්නෝනේ කියන එක ළමයි
ඔන්න ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සුන්ගේ මිනි වැලලීම් ගැන තමයි අපිට අභිචාර හම්බ වෙන්නේ. මේගොල්ලන්ගේ ඇදහිලි හා විශ්වාස නැත්තම් අභිචාර පිළිබඳව සාක්ෂි හම්බ වෙන්නේ මිනි වැලලීම් සම්බන්ධයෙන් විතරයි. මේගොල්ලෝ ළමයි මේ කාලේ මොනවාද කරලා තියෙන්නේ මේ මිනි වලට? දැන් ඔන්න ලෙනේ කට්ටියත් එක්ක ඉන්නවා. හරි 25 30ක් විතර කණ්ඩායම් වශයෙන් ඉන්නවා කිව්වේ මතකද? හරිද? 25 30ක් විතර කණ්ඩායම් වශයෙන් ඉන්නවා කිව්වා. වැඩිමුණොත් කී දෙනෙක් ඉන්නවද? වැඩිමුණොත් කී දෙනෙක් ඉන්නවා කියලා කිව්වද මතකද? මේ කණ්ඩායමක ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු මේ හිටපු කණ්ඩායමක වැඩිමුණොත් කියන්න ටක් ගාලා කියන්න. වැඩිමුණොත් 50ක් ඉන්නවා. හරි නේද? දැන් ඕගොල්ලන්ගේ පවුල වගේ අම්මයි තාත්තයි මායි නංගි එහෙම නිකන් පවුලේ 4යි 5යි එහෙම නෙමේ ළමයි. ඒ කාලේ ඉඳලා තින්නේ රොත්තට ඉඳලා තින්නේ. නේද? ගැන්සි පිටින් ඉඳලා තින්නේ. හරි? එතකොට ඔහොම ඉද්දී රැට නිදා ගන්නවා කාලා මොනවා හරි නේද? හන්දිය කඩෙන් කොත්තුවක් ගෙනල්ලා කාලා ඉදි. කට්ටියම හරි. නෑ එහෙම කරේ නෑ. මතක ඇති ආහාර රටාව මතක ඇති ඕගොල්ලන්ට. හරිද? නේද? අපි ආහාර රටාව ගැන කරා. ලියලා වරෙල්ලකෝ ගිහිල්ලා පේපරේ කොත්තු කෑවා කියලා ඊට පස්සේ. තෝනේ කිව්වේ කියලා. හරි? ආහාර රටාව කරලා තියෙන්නේ. ප්‍රාග් ඓතිහාසික මානෙට කොත්තු තියා උඩ මෙලෝ මගුලක් තිබුණේ නෑ ඒ කාලේ. හරි? එතකොට ඔන්න කාලා නිදි. උදේ නැගිටිනවා කට්ටියම. හරි? ආහාර හොයාගෙන යන්න නේද? හරි? උදේ කට්ටිය නැගිටිනවා එකෙක් නැගිටින්නේ නෑ. හරි? නේද? උදේ නැගිටිනවා එකෙක් නැගිටින්නේ නෑ. හරි? ගිහිල්ලා කතා කරනවා ඒ කොල්ලා නැගිටපන් උදේ පාන්දර එළි වෙලා තින්නේ නේද? පස්සට ඉරේලිය වෙන්නකන් නිදාගන්න එපා බං නැගිටපන් අපි ප්‍රාග් ඓතිහාසික මානව නේද? ජවයේ බලයේ ශක්තිය සමග නෙස්තමෝල් බීලා පටන් ගන්න හදන්නේ දුවන්න දැන් කට්ටියත් එක්ක නේ. හරි ඇවිදිනවනේ කට්ටිය. නේද? ආයගොල්ලෝ ආහාර එක්ස්ප්‍රෙස් කරනවා කිව්වනේ ඇවිදලා. නෑ. හරි. ඊට පස්සේ පපුවට කන තියලත් බලනවා. නෑ සද්දයක් නෑ. නේද? කියනවා. ඉවරයි. වැඩ නෑ. එන්ජිම ඕෆ්. හරි? නේද? අත්තම්මා නිවන් ගිහින් අපිට ගොඩක් ඈතයි. රයිට්? ඊට පස්සේ ළමයි මොකද කරන්නේ? හරිද? අත්තම්මා නිවන් ගිහින් අපිට ගොඩක් ඈතයි. රයිට්? දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ ළමයි දැන් ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. බොඩි එක අරන් එනවා. මේක උස්සගෙන යනවා. කට්ටියත් එක්ක උස්සගෙන යනවා. ගිහිල්ලා ළමයි ලොකු වලවල් කපන්නේ අරන් කෑලි වලින් ගල් ආයුධ වලින් හරිද? පොඩි වලක් කපනවා. හරි? පොඩි වලක් කපලා මෙයාව ඒකට දානවා. හරිද? මෙයාව ඒකට දානවා. දාලා මොකද කරන්නේ? දාලා මේකට දානවා ළමයි ඔය කොළරොඩු පස් අනම්මනම් දාලා ඔන්න වහනවා. හරි? වාලා ඉතින් අනේ බුදු අම්මේ අරකද මේකද කියලා වල දාන්න බෑ සුදෝ. හරි නේද? මාව දාලා ගියේ ඇයි අරකයි මේකයි ඒවත් ඉතින් උන් ඒ කාලේ කියන්නේ නැති ඉතින් අපිට වාන් ඉන්නම් මුන්නේ නැහැ නේද? අද කාලේ නම් දන්නවනේ මලගේ කොහමද ළමයි මිනිස්සු යන්න එපා. හරි? යන්න එපා කියන්නේ මොකෝ ස්විච් එකක් දාලා ගිහිල්ලා නෑනේ. හරි? නේද? මැරිච්ච කයි ඉන්නවනම් දෙනව කන්ට එක යන්න එපා කියන්නේ කොහොමද? මැරිලා තියද්දි යන්න එපා කියන්නේ. නේද? මැරෙන්නේ තු මොන මගුලක් කරන්නද? මැරෙන්න තියනවාට මැරෙන්න ඕන. හරිද? දැන් මෙතන හරි දැන් ඔන්න අන්තිමට ගිහින් ඉන්නවා. හරි? නේද? ළමයි ඔයා කාට බෑ කිව්වත් ඔයා පන්ති ඉන්න බෑ කියයි. නේද? හරි? ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? ඔයා පන්ති ඉන්න බෑ කියයි, අරේ යන්න බෑ කියයි, මේ යන්න බෑ කියයි. හැබැයි ළමයි මාරයා කතා කරපු ගමන් වෙලාව නෑ මට අර කමතක වුණා කරන්න. පොඩි වෙලාවක් දෙන්න බැරිද? ප්‍රාග් ඓතිහාසිකයෝගේ මොලේ ගැන පොඩ්ඩක් බලන් එන්නම් ඝන සෙන්ටිමීටර් 1600යි. ඒක පොඩ්ඩක් පාඩම් කරන් එන්න. ඒවා බෑ. යන්න ඕන වෙලාවට යන්න ඕන. පැහැදිලිද? රයිට්. එතකොට මේ කාලෙදිත් ළමයි ඒ වගේ වෙන්නේ නැති යන්න එපා අරකයි මේකයි කිකි ඉතින් මොකක් අඬන්නේ නැති ඉතින් අර හිටපු උන් ටික අඬන්නේ දැන් දන්නවනේ මැරිලා කියලා. නේද? දැන් අර මලගෙවල්ලත් එහෙමනේ. හරි රයිට්. එතකොට ළමයි මෙයාව නොගැඹුරු වලක වල දාලා කට්ටිය කොළරොඩු ටික උඩින් දාලා එනවා. වැඩේ ඉවරද? වැඩේ ඉවර නෑ. දැන් තමයි වැඩේ පටන් ගන්නෙ ළමයි. හරිද? මේගොල්ලෝ මෙහෙම වල දාලා ඇවිල්ලා හොඳ අවධානයෙන් ඉන්නවා. හරිද? නේද? නේද? දැන් ඔන්න වල දැම්මා වල දාලා ඇවිල්ලා හොඳ අවධානයෙන් ඉන්න. ඇයි? මියකා පැනලා දිව්වොත් එම රැයට මල ගෙලියනේ වෙන්නේ.
හරි නැගිට යන්නේ බලන් ඉන්නේ වල දිහා කට්ටියත් එක්ක හොඳ අවධානයෙන් ඉන්නවා ගිහලා බලන වල දාපු දැන මූ ඉන්නවද දන්නේ නැහැ පොඩ්ඩක් බලපන් හරි ඉන්නවා හරි අවුලන්නේ හරි ඔහොම ළමයි මෙයා මේ වල දාපු පුද්ගලයාගේ හැම සහ ඒ මස් නේද ඒව ටික දිය වෙලා යනකම් මෙයාව තියෙනවා වල ඇතුලේ තියලා මොකද කරන්නේ ආයි වල හාරනවා අර වල දාපික හාරනවා හිතන්නකො දැන් ඕක තිබුණා නම් එහෙම කොහොමද ආතල් එක හරිද නේද වල හාරනවා ළමයි ආයි හාරලා මොකද කරන්නේ වල ඇතුලේ ඉන්නවා ඉතින් මේ ඩයල් එකක් තියෙනවා අර එතකොට ඇටකටු ටික විතරයිනේ හක් කියලා හක්කේ දත් ටිකක් දාගෙන ඉන්නවා නේද කියනවා උඹලා ආව මම මතක් කළානේ හරිද ළමයි මොකද කරන්නේ ඔළුවයි හරිද ඔළුවනේ තියෙන්නේ ඉස්සලාම බැලුවම පේනවනේ මූණ නේ ඔළුව දිහානේ බලන්නේ හරි නේද මොකද හාරපු ගමන් පේන්නේ ඒකනේ අර ලොකු බෝල ගෙඩිය වගේ තියෙනවල ළමයි නේද මන් නම් බලන්නේ නැහැ කියලා මෙහෙම ඇස් දෙක වහගෙන එහෙම ගත්තත් දන්නේ නැහැ හරි ඒකට පේන්නේ ඔළුව වාල හාරව ගමන් පේන්නේ ඒක බුදු අම්මෝ මන් නම් දැන් බයයිත් වගේ එහෙනම් වකුගඩු දෙක දිහා බලාගෙන තමයි ගන්න වෙන්නේ කොහමරි අරගෙන හරිද ඔළුව ගන්නවා ඊට පස්සේ ළමයි ඔය දිග අස්ති කෑලි අතපය මේ වැලමිට කෑලි කකුල් ඒවා හරි නේද ඔය ටික ගන්නව නිකන් දරමිටිය වගේ එක කිහිල්ලක ළමයි අර කෑලි ටික හරිද අර දිග කෑලි ටික අතපය කකුල් ඒ ජොයින් අර ඇට කෑලි ටික අනිත් එකේ ඔළුව ආයි මොකද කරන්නේ අරගෙන එනවා ලෙනට හරිද ලෙනට අරගෙන එනවා අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ අහගන්න ඕනේ අහගන්න ඕනේ ළමයි ලෙනට අරගෙන ඇවිල්ලා දැන් ඔන්න ඔළුව තියෙනවනේ ඔන්න ඔළුව හරිද ඔන්න තියෙන ඔළුව දත් ටිකක් තියෙනවා මොකද කරන්නේ ළමයි මේ ඔළුව ගෙනල්ලා ගලක උලලා තියෙනවා ඔළුව ගෙනල්ලා ගලක උලලා මොකට ඉලුවත් දන්නේ මගෙන් අහන්න එපා අයියේ ඉලුවේ කියලා හරිද මන් ඒක දන්න හරිද ඒක ගිහිල්ලා අහන්න ඕනේ කාගෙද ප්‍රාග් ඓතිහාසික මානවෙක් හම්බෙච්ච දවසට අහපන් ඇයි අර එකෙක්ගේ ඔළුව හොඳට උලලා තියෙනවා ගලක ඇයි ඉලුවේ කියලා හම්බෙච්ච දවසක අහපන් හරිද මාත් ඕක අහන්න ඉන්නේ අයියෝගේ ගලක මෙහෙම හොඳට අතුල්ලලා ළමයි හොඳට පොලිස් කළා ඔළුව පොලිස් කළා හරිද පැහැදිලිද ඔළුව පොලිස් කළා අර තියෙන අර මේ පිටතට නෙරාපු තැන් හොඳට ගලක උලලා හරිද මේ යකා ඉන්න කාලෙත් ඇති වැඩක් කරපු දෙතියගේ මෝ හොඳට උලන්න ඕනේ ගලක මොගේ ලබනාත්මේ හරි මොගේ මොලේ එන්න කියලා ඔළුව උලලා තියෙන කෙලෙම ගලක ආයි කෙලෙම හරි ගෙවෙනකන් උලලා ඒ විතරක් නෙමෙයි ළමයි ඔළුවේ සිදුරු විදලා තනින් තන මෙහෙම ගාන්ට දෙකට බෙදෙන විදිහට මෙහෙම තනින් තන සිදුරු විදලා හරිද දැන් මොනා කළාද හිස් කබල රළු තැන් ඔපමට්ටම් කරලා ගලක උලලා ඔපමට්ටම් කරලා දෙවනි එක මොකද්ද ඒක විතරක් කළා නම් කමන්නේ හිස් කබල හිල් කරලා ඔළුව මැද්ද හිල් විදලා හරිද නේද ඔළුව මැද්ද හිල් විදලා මුගේ මොලේ දිනව ඉඳපු කාලේ ජීවත් වෙලා හිටපු කාලෙත් මොලේ තිබ්බ වැඩක් මූ කරේ නෑ පොඩ්ඩක් හිලක් විතර බලහන් සමහරක් විට ඕකගේ මොලේ තිබෙන තියෙනවද කියලා එහෙම බැලුවත් දන්නෙත් නෑ හරිද හිල් විදලා ළමයි ඒ විතරක් නෙමෙයි තුන්වෙනි කාරණාව හිස් කබල පාට කරලා හිස් කබල ගෙනල්ලා සුද්ධ කරලා උපමට්ටම් කරලා හිල් විදලා පාට කරලා මොනයින්ද පාට කරලා තින්නේ වෝට කලස්ද නෑ ගුරුගල් ආලේප කළා මොන ගල්ද ගුරුගල් හරි සර් රතු පාට හොඳේ රතු පාට ගුරුගල් කියන්න සර් ඔහොම පිටරටක සම්ප්‍රදායකුත් තියෙනවා ඒකද මන්ද ඔය අයිමත් ඒක දිගටම ගෙනියන්නේ හරිද තාම මේ වගේ කරන ගෝත්‍ර ඉන්න හොඳේ ලෝකේ මේ වගේ තාම ගෝත්‍ර තියෙනවා පැහැදිලිද ඔය මේ සුමාත්‍රා පැත්තේ ළමයි කාරෝ බතක් කියලා ගෝත්‍රයක් තියෙනවා මොකද කරන්නේ ගිහිල්ලා වල දාන්නේ නැහැ මිනිහ පෙට්ටියක නිකන් තියලා තිනවා අර දිරලා ගියාට පස්සේ ඇට කැල් ටික එකතු කරගෙන ඉනවා මේ විදිහට කරනවා අදටත් කරනවා හරි එතකොට ළමයි
ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේක ඒගොල්ලන්ගේ මොකක් හරි ඇදහිලි හා විශ්වාසයක් වගේ අපිට පේනව නේද? මැරිච් එකව වල දාලා විතරක් නිකන් ඉඳලා නෑ. එයාව ආයි අරගෙනත් ඇවිල්ලා. හරි? රයිට්. ළමයි ලියා ගන්න. අපිට මෙන්න මේ සාක්ෂි හම්බ වෙන්නේ මෙන්න මේ විදියට හිල් විදලා තිනවා මේ විදියට සාක්ෂි හම්බ වෙනවා රාවණ ඇල්ල ලෙනෙන් අපිට හම්බ වෙනවා. තරුවක් දාගන්න. තරුවක් දාගන්න. තරුවක් දාගන්න. තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න. සර් කියන්න සනුජ කියන්න. ඒ කාලේ ඒගොල්ලන්ට මොකු ගේම් එකක් වෙන්න නැතිනේ මේ වල දාලා ආයිමත් ඇටු කරගෙන පාට කර දෙන්න. ඔව්. හරිද? පොඩි ඉතින් හරිද පොඩ්ඩයි ඉතින් අමුතු මේකකුත් තියෙන්නේ ඉතින් නිකන්. හරි? සුපිරි සර් නේ. මේ කාලේ හැම කරොත් හිරේ ගිහිල්ලා හිරේ මැරෙන්නේ. ඔව්. ඉරේ යන්න කියන්නේ දැන් ගිහලා ළමයි ආයි මිනිහක් ගොඩ ගන්නවා කියන්නේ නිකන් හරි? හිතත් දිත් අවුල්නේ වැඩි. ඒ කාලේ මේ අවුල්න්නේ අරගෙන තියෙනවා හොඳයි. රයිට්. ළමයි තරුවක් දාගන්න ලියා ගන්න මෙන්න මෙහෙම. රාවණාඇල්ල ලෙනෙන් ලැබෙන සාධක. රාවණාඇල්ල ලෙනෙන් ලැබෙන සාධක කියලා ලිව්වා. තිත් දෙකක් තිබ්බා ඉරක් ගහගත්තා. රාවණාඇල්ල ලෙනෙන් ලැබෙන සාධක. ළමයි කොහමද අපේ ප්‍රාග් ඉතිහාසක නේද? අපේ මුතුන් මිත්තෝ කළා දින වැඩ සුපිරිනේ. උඹලා තමයි මෙතන වොෂ්රූම් එකට යන්න ලයිට් එකක් දාගන්න බෑ. හරිද? හවුද? මුන් ගිහලා මිනි වලවල් හාරලා බෙල්ල ගලවගෙන ඇවිල්ලා. හරි? නේද? මැරිච් එකගේ බෙල්ල ගලවගෙන ඇවිල්ලා ඔළුවේ හිලුත් ඉදලා පාටත් කරලා ඌ කෝචෝක් එකටත් අරගෙන ඌ පාට කරලා ආයි බල දාලා. හරි? මැරිච් එකා කියනවා ඉතින් මැරිලවත් ඉන්න දෙන්නේ නෑනේ මූ. ආයි බෙල්ලත් ගලවගෙන යනවනේ රෙද්ද. හරි? ඉන්නකනොත් වද දුන්නේ. හරි? උල් වලින් අයින්නවා ගල් කැට වලින් ගහනවා ගල් ආයුධ වලින් ගහනවා නේද? හරිද? මැරිලත් මොකද්ද? මැරිලා ආයි හාරනවා. වල හාරලා බෙල්ල ගලවගෙන යනවා. ඔළුව ගලවගෙන ඇවිල්ලා හිල් විදිනවා. පාට කරනවා ගල් වල උලනවා. හරි? ආයි වල දානවා. ඔක්කොම කළා මොකද්ද කරලා දෙන්නේ? ඒ ඔක්කොම කළා ආයි වල දානවා. හරි? සතුටින් ඉන්න ඕනේ කියලා වල දාලා. හරිද? රයිට්. එන්න ළමයි ලියා ගන්න. රාවණාඇල්ල ලෙනෙන් ලැබෙන සාක්ෂි. රයිට්. පළවෙනි එක දාගන්න පොයින්ට් එකක් ගන්න එකේ. පොයින්ට් එකක් ගන්න. පොයින්ට් එකක් ගන්න. දෙකට බෙදෙන ලෙස පොයින්ට් එකක් ගන්න. දෙකට බෙදෙන ලෙස දෙකට බෙදෙන ලෙස දෙකට බෙදෙන ලෙස හිස් කබලේ දෙකට බෙදෙන ලෙස හිස් කබලේ සිදුරු විද ඇත. දෙකට බෙදෙන ලෙස හිස් කබලේ සිදුරු විද ඇත. හිස් කබලේ සිදුරු විද ඇත. රයිට්. දෙවනි පොයින්ට් එක එකේ රාවණැල්ලෙන් ඒකෙන් හම්බෙන එක. ඒ හිස් කබල මොනා කරලා තියෙනවා කිව්වද ළමයි? ගලක උලලා රළු තැන් උපමට්ටම් කළා. රයිට්. මෙහෙම ලියා ගන්න. එම හිස් කබලේ රළු ස්ථාන එම හිස් කබලේ රළු ස්ථාන හා පිටට නෙරා රළු ස්ථාන හා පිටට නෙරා ස්ථාන පිටට නෙරා ස්ථාන ගලක උලා ඒ කාලේ වැලි කඩදාසි තිබිලා නැහැ.
ගල් වල තමයි උල්ලලා තියෙන්නේ. දැන් ළමයි වැලිකඩ දාලා තියෙන අර වතුර දදාම අදින්නේ මෙහෙම පච පච පච. හරි. ඒ වැඩේ ඒගොල්ලෝ ඒ කාලේ ගල කුලලා කළා. හරි නේද? ඒගොල්ලන්ගේ අම්මලා එහෙම ළමයි අර රෙදි අරගෙන යනවා නම් ලිඳ ගාව තියෙනවා රෙදි ගහන ගලක්. නේද? හිටපො නේද? රෙදි උලන ඔය ගලේ. එතකොට තමයි අර කුණු යන්නේ. සමහරකට ඒ වගේ උලන්නේ නැති ගලක අරන් ගිහිල්ලා නේද? ඉස් කබල හොදන්නේ නැති ගලේ උල. හරිද? රයිට්. ගලක උලා ඔපමට්ටම් කර ඇත. ඔපමට්ටම් කර ඇත. ගලක උලා ඔපමට්ටම් කර ඇත. කොපද ඔපද ඔප දමා. ඔප දමා ගලක උලා ඔපමට්ටම් කර ඇත. ගලක උලා ඔපමට්ටම් කර ඇත. රයිට්. ඒ විතරක් නෙමෙයි මොනා ගාලා තියෙනවද කිව්වද හිස් කබලේ? ඔක්කොම කරලා මොනා කරලා තියෙනවද? ගුරුලේ මොනවාද? ගුරුලේ හැමතැනම ගාලා මොනලේ? උරුලේ? ගුරුගල් ගුරුගල්. හරිද? ගුරුගල්. උරුලේ ගාලා නෑ. පිස්සු උරුලේ ගාන මේ පොතේ. හරිද? ගුරුලේ නෙවෙයි ගුරුලේ කියලා කිව්වේ. හරිද? රතු පාට ගුරුගල් ආලේප කරලා තියෙනවා. හරිද? දාගන්න ළමයි තුන්වෙනි පොයින්ට් එක. එක් පැත්තක ගුරුගල් ආලේප කර ඇත. ගුරුගල් ආලේප කර ඇත. එක් පැත්තක ගුරුගල් ආලේප කර ඇත. එක් පැත්තක ගුරුගල් ආලේප කර ඇත. රයිට්. ඔන්න ළමයි ඔයා හිතන්න. හරිද? වැඩේ ඉවරද? ලියලා ඉවරද? හරි. දැන් ඔයා කැණීම කරගෙන ඔයා දැන් ඔන්න ඔයා හිතනවා පුරාවිද්‍යාඥයෙක් කියලා. හොඳේ? හරි පොඩ්ඩකට හිතන්න. එහෙම වෙන එකක් නැහැ. කමන්නේ. හරිද? කමන්නේ මේ හිතපල්ලකෝ. දැන් ඔන්න පුරාවිද්‍යාඥයෙක් ඔයාට දැන් ඔයා යනවා ළමයි රාවණා ඇල්ලි. ගිහිල්ලා ඔන්න දැන් කැණීම කරගෙන යනවා. නේද? යද්දී හම්බ වෙනවා ළමයි ප්‍රාග්යිතිහාසික මානවක ඔය හිස් කබල හම්බ වෙනවා. හරි? ඔයාට හම්බ වෙනවා හිස් කබල. දැන් හිතන්නකෝ හම්බුණා කියලා. හරි? ඔයා බලනවා හිස් කබල. බැලුවට පස්සේ ඔයාට තේරෙනවා නේද? දැන් ඔයාට බැලුමට පේනවා මේකේ ගුරුගල් ආලේප කරලා තියෙනවා. හරිද? ගුරුගල් ආලේප කරලා තියෙනවා. ඒ වගේම මොනවා විදලා තියෙනවද ඔළුවේ? දෙකට බෙදෙන විදිහට මේ හිස් කබල දෙකට බෙදෙන විදිහට මෙහෙම හිල් විදලා තියෙනවා. හරිද? හම්බ වෙනවා. එතකොට මේ මෙතන මේ කැණීම් මේ හිස් කබල හම්බෙච්ච තැනින් මේ හිස් කබලට අදාළ ඔක්කොම ඇට කෑලි ටික හම්බ වෙන්නේ නැහැ. තෝරගත්ත ඇට කෑලි ටිකක් එහෙම් මෙහෙම් තියෙනවා. හරිද? මේ කකුලේ තියෙනවා ඔළුව ගාව තියෙනවා. හරි? ඒ කියන්නේ මෙයා එහෙම හිතුවොත් මොකද වෙලා තින්නේ? ඔළුව ගහගෙන කකුල් දෙක අස්සේ එහෙම මැරිලා වල දාලා තියෙන්නේ. එහෙම වෙන්න බෑනේ. හරි නේද? එහෙම වෙන්න බෑනේ. නම් මූ කොයි හරි මේ හයි ජම්ප් එකක් දාන්න කියලා ගලකින් බිමට වැටලා ඔළුව ගිහිලා කකුල් දෙක අස්සේ හිර වෙලා. මූ එහෙම මුස්සන් ඇල වල දාලා. එහෙම හරිද? එහෙනම් ගුරුගල් ගෑවෙ වෙන්න බෑනේ. හරිද? ඔයාට කියනවා මේකට දෙන්න පුළුවන් නිගමනේ මොකක්ද කියලා ඔයාගෙන් අහනවා. හරි? ඔයාට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොකද්ද? ඔයාට කියන්න පුළුවන් මොකද්ද? ඔන්න දැන් ගුරුගල් ආලේප කරලා හිස් කබලක් හම්බ වෙනවා එක එක ඇට කැලිත් එක්ක. නිකන් පිළිවෙලට පොඩ්ඩක් තියලා දිනවා ලස්සනට. ඔයාගෙන් අහනවා මේක ගැන මොකද්ද ඔයාට කියන්න පුළුවන් කියලා. ඔයා තමයි මේක කරපු මේ කැණීම කරපු පුරාවිද්‍යාඥයා. මොකද්ද කියන්න පුළුවන්? මොකොත් බෑ. සර් ඔව්. ඒගොල්ලන්ගේ කට්ටිය මැරිලා වල දාලා ඔක්කොම මස් ටික දිය වෙලා යලකම් ඔව්. ඉඳලා ආයිමත් එළියට අරගෙන ඒගොල්ලන්ගේ හිස් කබල සහ තවත් කොටස් අරගෙන ඔව්. සිදුරු හදනවා හරි පැති දෙකට බෙදෙන විදිහට ඔව්. ඊට පස්සේ මේ රළු දැන් ගලේ අතුල්ලනවා අතුල්ලලා ඉවර වෙලා බුරු ගල් ගාලා පාට කරලා ආයිමත් මේ තියෙනවා රයිට්. හරියටම හරි. ඔව් හරියටම හරි. නේද? හරි?
පැහැදිලිනේ වැඩි. හරි? නේද? නැත්තම් මූ මැරෙන්න කරින් ගුරුගල් කාලාද? ඔළුවේ ගුරුගල් ගෑවිලා තියෙන්නේ. ගුරුගල් නාලා. නෑනේ එහෙම වෙන්නත් බෑනේ. ළමයි ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේ ඇට කැබිලි වල ගුරුගල් ආලේප කරලා තියෙනවා කියන්නේ මෙයාව වල දාලා ආයි ගොඩ අරගෙනද නැද්ද? වල දාලා ඇට කටු ටික ගොඩ අරගෙන. හරි? ගොඩ අරගෙන ඔය කියන දේවල් ටික කරලා නැවත මොනා කළාද? නැවත වල දාලා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ අභිචාර ගැන කතා කරද්දී අපිට හම්බ වෙනවා ළමයි එක පාරක් වල දැමීමක්ද නැත්නම් දෙපාරක් වල දැමීමක්ද? දෙපාරක් වල දාලා තියෙනවා. එකම එකාව දෙපාරක් වල දාලා. වල දානවා, ගොඩ ගන්නවා, හිල් විදිනවා, කුරුගල් ගන්නවා, ගල් වල අතුල්ලනවා, ඔක්කොම ටික කරලා චුද්දා කියලා ආයි වල දානවා. හරිද? එහෙම එකක් කරලා තියෙනවා ඒගොල්ලෝ. රයිට්. ළමයි ඊළඟ පොයින්ට් එක දාගන්න පාහියන් ලෙනින් හමුවන සාධක. පාහියන් ලෙනින් හමුවන සාධක. පාහියන් ලෙනින් හමුවන සාධක. ඉක්මනට ලියාගමු. පාහියන් ලෙනින් හමුවන සාධක. ඒක එක පොයින්ට් එකයි තියෙන ටක් ගාලා ලියාගන්න. පාහියන් ලෙනින් හමුවන සාධක. ගුරුගල් ආලේප කළ තරුණ ඇයි කැම් එක ඕෆ් කරන් ඉන්නේ? ඇයි ඔළුව ගලක අතුල්ලලා තියෙන්නේ? මං ගෝනේ ඒක ප්‍රාග්යිතිහාසික මානවයෙක්ගෙන් තමයි අහන්නේ. ඇයි ඇතිල්ලු හියෝ? සර් මේ පාහියන් හාමුදුරුවෝගේ මේ පාහියන් ලෙනේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඒකේ පාහියන් හාමුදුරුවෝ ඇවිල්ලා ඔය ලෙනේ හිටියා කියලා කතාවක් තියෙනවා. ජනප්‍රවාදයක් ඒක නිසා පාහියන් ලෙන කියන ඒ කියන්නේ පාහියන් හාමුදුරුවෝ වැඩපු කාලේ ඔය ලෙනේ වාසය කරා කියලා කතාවක් තියෙනවා. ඒක නිසා තමයි ඔකට පාහියන් ලෙන කියන්නේ කියලා තියෙනවා පොඩි ජනප්‍රවාදයක් වගේ එකක්. සර් කියන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්න. කොහොම මේ හිස් කබල් සිදුරු කරේ? කැඩෙන්නේ නැතුව එහෙම? මෙහෙමයි. ගල් ආයුධ වලින් හරි මොනාහෙන් හරි ඒගොල්ලෝ සිදුරු කරන්නේ නැති. හරිද? ඒ කියන්නේ ඔයාගේ හිස් කබල ළමයි එහෙම ලොකු ශක්තිමත් එකකුත් නෙමෙයි. හරි? හිස් කබලක් අරන් බලන්න. ඉස්කෝලේ විද්‍යාගාරයේ ඇතිනේ. තියෙනවා. අරගෙන බලන්න. රයිට්? පාහියන් ලෙනින් හමුවන සාධක. මොකද්ද ලිව්වේ? ගුරුගල් ආලේප කළ අස්ථි කොටස් කිහිපයක් හමුවීම. ගුරුගල් ආලේප කළ අස්ථි කොටස් කිහිපයක් හමුවීම. ගුරුගල් ආලේප කළ අස්ථි කොටස් කිහිපයක් හමුවීම. රයිට්? ඊට පස්සේ ළමයි ඊළඟ පොයින්ට් එක දාගන්න. කුරුවිට බටදොඹ ලෙනින් සහ සීගිරිය පොතාන කුරුවිට බටදොඹ ලෙනින් සහ සීගිරිය පොතාන කුරුවිට බටදොඹ ලෙනින් සහ මෙව්ව එනවා මේක අනිවාර්යෙන් එන පාඩමක් නම. එනවාම තමයි. කුරුවිට බටදොඹ ලෙනින් සහ කුරුවිට බටදොඹ ලෙනින් සහ සීගිරිය පොතාන ලෙනින් හමුවන සාධක. සීගිරිය පොතාන ලෙනින් හමුවන සාධක. හරිද? කුරුවිට බටදොඹ ලෙනින් සහ අමය ලිව්වද? ඔකෝ කම්මැලිද? එකොලා වසරට ආවට පස්සේ ළමයි ගේ වටේ වට දෙකක් දුවන්න කියනවා. එහෙම තියෙනවා ඈ. හරි? 10 වසරේ පොඩ්ඩක් ඔහම ඉන්න තාම අර පුරු වෙන ගමන් මේ 10 වසරේ ළමයි අන්තිම පාඩම් ටික එහෙම තමයි. හරි? කැම් එක ඔන් කරගෙන ඈනුමක් කරපු ගමන් මොකද කියන්නේ? මොකද කරන්නේ?
පැන්සල දාගන්න ඕනේ කටේ මේ හපාගෙන ඉන්න ඕනේ ඊට පස්සේ පන්ති ඉවර වෙනකන් පැන්සල හපාගත්තා ඊ ගාගෙන ඉන්න තියෙන ඊට පස්සේ ප්‍රාග් ඓතිහාසික මානවෙක් වගේ හරි හවුද ඔව් හරි එහෙම ඉන්න තියෙන්නේ හොඳේ ආයි ඈනුනුත් නැහැ මුකුත් නැහැ රයිට් හොඳයිනේ හරි එතකොට මොනවාද ළමයි මේකෙන් හම්බෙන්නේ කුරුවිට බටනොබලින් සහ සීගිරිය පොතාණෙන් ලැබෙන සාධක ළමයි මේකෙන් මාර වැඩක් කරලා තිනවා මෙයාලා දැන් ඕගලන්ට ඉතින් ඒකෙත් ඉතින් අර ගුරු ගල් ගාලා හිල් විදලා ඔළුව උලලා ඇට කෑලි වල එක එක පාට ගාලා වල දාලා ඕම සීන්නයක් තමයි ඇත්ති කියලා නෑ 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 එහෙම එකක් කරලා නෑ මේකේ ළමයි මේ දෙකේ මාර කේස් එකක් තියෙන්නේ කුරුවිට බටනොබලිනයි සීගිරිය පොතාණේ මොකද්ද වෙලා තින්නේ ළමයි මිනිය ගුලි කළා ඈ මිනිය ගුලි කළා ඔව් මිනිය ගුලි කළා කියන්නේ මිනිය රෝල් කළා බිත්තර රෝල් එකක් එතකොට ඇට බෝලද හම්බ වුනේ මොකද ඇට බෝල අස්ති බෝලද හම්බුනේ ඇට බෝල හම්බෙන්නේ මොකෝ මේ උන් වෙඩි තියාගෙන කියලා හිතුවා ඇට බෝල දුවක් පොලි හරි නෑ නෑ එහෙම නෙමෙයි මං කියන්නේ මේ අස්ති බෝල කරලාද තියෙන්නේ නෑ හරිද ළමයි මිනිය වල දාලා තින්නේ කොහොමද මිනිය වල දාලා තින්නේ හැකරැල්ලෙක් වගේ හරි මෙන්න මේම ඒ ගුණ දෙන ඔය මොකද ඔය ලයන්නන්නේ යන්නේ ආනේ ඒක ලයන්නක් තමයි ඒනොට මේ හැඩයට තමයි ඉන්නේ හරිද මෙහෙම කරගෙන අර ඔගොල්ලෝ ළමයි නේද අර යකාඩ බයේ බෙසීට් එක පෙරවගෙන එක අර මෙහෙම ඉන්නේ ඔළුවත් අර මෙහෙම ගහගෙන හරිද නේද අරුමාව දකි බෙසීට් එකත් පෙරවගෙන උණ්ඩි වෙනවා මෙහෙම හරි ධනිස් දෙක ඔළුව ගාව හරි අත් දෙක මෙහෙම හරිද අන්න එහෙම පැහැදිලිද අර නුවරලි ගිහිල්ලා ඉන්නේ ළමයි මෙහෙම වෙලා තෙමිච්ච රිලව් අර ලින් වලට වැටිලා ඉන්නේ හරි නේද සමපෝෂාගේ ගුලි කරලා සමපෝස වගේ ඇයි සමපෝස හැදුවම සම්පෝස මෙහෙමද ඉන්නේ නෑ සර් ගුලි කරලා හරිද නේද සම්පෝස ගුලි මෙහෙමද ඉන්නේ හරිද ඊට පස්සේ කන්න හදද්දි මම කන්න නේ හදන්නේ හරි නෑ හරිද පාඩේ මැරලා ඉන්නවත් බෑ වගේ ළමයි මෙයාව වල දාලා තින්නේ මේ මොනා කළාද ළමයි මෙයාව වල දාලා තින්නේ වකුටු කළා නේද හපුටු සුදාව වකුටු කළා වල දාලා හරි අපේ පේපරේ ලියන්න එපා හපුටු සුදාව වකුටු කළා වල දාලා කියලා මම මේක නිකන් කිව්වේ හරිද ප්‍රාග් ඓතිහාසික මානවයාගේ අභිචාරයක් තිබිලා තිනවා මේකෙන් අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ තැන් දෙකෙන් සාක්ෂි හම්බ වෙනවා මිනි වකුටු කළා වල දාලා අත් එහෙම ඔක්කොම මෙහෙම කළා ධනිස් දෙක නමලා මෙහෙම කළා වල දාලා හරි පාඩමේ ඉවරුණා පොඩ්ඩක් එහෙම ඉඳලා බලන්න නිදා ගන්න ගියාම මේ පොඩ්ඩක් ඉඳලා බලන්න එහෙම ඇඳේ හරි වකුටු වෙලා හරි මෙහෙම කළා වල දාලා තියෙනවා පැහැදිලිද රයිට් එතකොට මේකත් අභිචාරයක් විදිහට අපිට ගන්න පුළුවන් මේගොල්ලෝ වකුටු කළා වල දාලා තියෙනවා රයිට් ඔන්න වකුටු කර වල දැමීම ඔව් සර් මේ ප්‍රාග් ඓතිහාසික මානය ඔව් හොඳයි මාර ප්‍රාග් ඓතිහාසික මානවෙක් සර් ඔන්න ඔයාලා ගුලි කරනවා හරි ඒ කියන්නේ අර පේපරේ ලියන්න ආපුවම ඉතිහාසයේ මිස්ද කියලා පෙන්වන්න තියෙන්නේ. මිස් මේ ඉන්නේ ප්‍රාග් ඓතිහාසික මානවෙක්. මිස් අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මෙහෙම කරලා පෙන්වන්න තියෙන්නේ. එතකොට මිස් මොකද කරන්නේ? මිස් ඇත්තටම වකුටු කරලා වල දාන උඹව. හරිද? එතකොට වැඩි ඉවරයි. හරි? ඉතින් මං ප්‍රාග් ඓතිහාසිකයෝගේ උඹට පෙන්වන්නම් කොලේ වකුටු කරන්න දෙන්නේ මම උඹ වකුටු කරනවා කියලා වල දාලා කොලේ වල කරලා වල දායි ඊට පස්සේ. රයිට් එතකොට ළමයි ප්‍රාග් ඓතිහාසික මානවයාගේ අභිචාර ගැන අපිට සාක්ෂි හම්බ වෙන්නේ මොනවා වලින් විතරද කියන ටක් ගාලා ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ඇදිලි හා විශ්වාස සම්බන්ධයෙන් අපිට සාක්ෂි හම්බ වෙන්නේ මොනා කරපු ඒ වලින් විතරද යාලා කාපු බීපු ඒ වලින්ද මොනා කරපු ඒ වලින්ද මිනි වෙලලීම් සම්බන්ධයෙන් විතරයි රයිට් මිනි වෙලලීම් සම්බන්ධයෙන් විතරයි ඒ අනුව ළමයි ප්‍රාග් ඓතිහාසික මානවයාගේ මිනි වෙලලීම් සම්බන්ධයෙන් අපිට සාක්ෂි සාධක හම්බෙන ස්ථාන තමයි රාවණඇල්ල පාහියන්ලෙන කුරුවිට බටදොඹලෙන සීගිරිය පොතාන රයිට් එතකොට ළමයි රාවණඇල්ලෙන් අපිට හම්බ වෙනවා සාක්ෂි සාධක කීපයක්ම මොනවාද මිනිහායි ගොඩ අරගෙන ඔළුව
ඉස්කබල මොනා කරලා දිනවද? කියන්න ටක් ගාලා කියන්න ඉස්කබල මොනා කරලා දිනවද? ඇදලා. ඉස්කබල ගුරුගල් ඇදලා රබරද? නෑ. ගුරුගල් ගාලා ගුරුගල් ආලේප කළා. නිකල මොකක්ද ඇදලා කිව්වේ ඉස්කබල? මෙහෙම අර දෙපැත්තට රබර් වගේ රබර් පටිය වගේ මෙහෙම ඇදලා කියලාද කියන්නේ? නෑ සර් මැදලා කියලා කිව්වේ. මැදලා. හරිද? මැදලා. ඔව් ගලක උලලා ඔපමට්ටම් කළා නේද? රළු තැන් නැති වෙනකම්. ඊට පස්සේ එච්චරද? නෑ. ඊට පස්සේ ඉස්කබල දෙකට මැදින් හිල් විදලා ගුරුගල් ආලේප කළා නැවත වල දාලා. පාහියන් ලෙනෙන් හම්බ වෙනවා අපිට ගුරුගල් ආලේප කරපු ටක් ගාලා කියන්න ගුරුගල් ආලේප කරපු අස්ති කොටස්. ඊට පස්සේ ළමයි මේ දෙකට අමතරව හරි කුරුවිට බටදොඹලෙනෙන් සහ පොතානෙන් අපිට හම්බ වෙනවා මිනිය මොනා කළාද? පාට කළා නම් මනම් මොකුත් නැහැ. හරි මිනිස්සු එකපාර වල දාලා තින කොහමද? මොනා කළාද? ගුලි කරලා වල දාලා. ඒකල මොකෝ තුවක්කුවක් අරගෙන. හරිද? නේද? හරි ගුලි කළා වකුටු කළා වල දාලා තියෙනවා. පැහැදිලිද? අහන් ඉන්න ඕනේ පැටිය. හොඳේ. මේවා එනවා විභාගෙට. රයිට්? මේක මතක තියාගන්න ලේසි. ළමයි කුරුවිට බටදොඹලෙන් හම්බ වෙනවා මිනිය නේද? කුරු කළා, වටකුරු කළා. හරිද? මිනිය වටකුරු කළා. පොතානෙන් පොත වගේ නමලා. ඒත් වටකුරුම තමයි. හරිද? එතකොට මේ දෙකෙන් හම්බ වෙන්නේ වටකුරු කළා නේද? වකුටු කළා වල දාපු බවට සාක්ෂි. රයිට්? ළමයි එන්න. කුරුවිට බටදොඹලෙන් නිසා සීගිරිය පොතානෙන් ඉස්සරහින් ලියා ගන්න. මිනිය වකුටු කර වල දමා ඇත. 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 රයිට්? අවසානයේ ළමයි ගන්න පොඩි පොයින්ට් එකක් රතු පෑනෙන් පොඩි තරුවක් දාගන්න. තරුවක් දාගන්න. මෙම සාක්ෂි මගින් දේහය යම් තැනක වලදා එහි කොටස් දිරා ගිය පසු අස්ති නැවත ගොඩගෙන නැවත වල දැමූ බවක් පෙනෙන්නට තිබේ. රයිට්? හරි ළමයි අහන්න. හරි? එතකොට අභිචාරය ඉවරයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ඔක්කොම ඉවරයි. ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. අහන් ඉන්න ඕනේ. කොටුවේ කෙලින් ඉඳ ගන්න. පොඩ්ඩ ඇද වෙච්ච ගමන් නිකන් අර කුරුවිට බටදොඹලේනේ ප්‍රාග් ඓතිහාසික 60 සැකිල්ල වගේ වෙනවා. හරි? නේද? වකුටු වෙන්නමයි හදන්නේ. හරි? සමහරක් වෙලට උඹලා වගේ පොඩි කා නේද? හරි? වකුටු වෙලා ඉඳලා උන්ට දිගෑර ගන්න බැරි වෙන්නේ නැති අන්තිමේදී ඔන්න ඔක ඔහොම වල දාපන් කියලා වකුටු කළාම වල දාන්නේ. දිගෑරෙන්නේ නැහැ. ඉඳලම තියෙන්නේ වකුටු වෙලා. හරිද? රයිට්. ළමයි අහගන්න. අභිචාර ගැන ඔයාගේ පේපර් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද?
ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර සඳහා උදාහරණ 3ක් දක්වමින් විස්තර කරන්න කියලා එන්න පුළුවන්. පැහැදිලිද? මේ ප්‍රශ්නේ මේ විදිහටම එන්න පුළුවන් වාගේ විභාගය. හරි? ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර පිළිබඳ උදාහරණ 3ක් දක්වා විස්තර කරන්න. එතකොට ඔයාට ලියන්න පුළුවන් ළමයි ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර වලට උදාහරණ 3ක් මොනවද දෙන්න පුළුවන්? ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර වලට උදාහරණ දෙන්න පුළුවන් මොනවාද? ඇටසැකිලි, ඒ කියන්නේ යම් තැනක මිනිය වල දාලා නැවත ගොඩ අරන් තියනවා කියන්න පුළුවන් අභිචාරයක්. හරිද? එකයි. උදාහරණ එකයි. හරි? ඊට පස්සේ එහෙම වල දාලා නැවත ගොඩගත්ත අස්ති කැබලි වල මොන ආලේප කරලා දිනවද? ගුරුගල් ආලේප කරලා දිනනවා. ඔන්න දෙකයි. හරි? ගුරුගල් ආලේප කරලා දිනනවා. රයිට්? කොහෙන් සාක්ෂි හම්බ වෙනවද මේ පිළිබඳව? අස්ති කැබලි වල ගුරුගල් ආලේප කළා කියලා කොහෙන් සාක්ෂි හම්බ වෙනවද? රාවණ ඇල්ලලෙනෙන් හම්බ වෙනවා. පාහියන් ලෙනෙන් හම්බ වෙනවා. හරිද? ළමයි ලේසි නේද? හරි? තුන්වෙනි උදාහරණය ලියනවා මොනවාද? වකුටු කළා වල දාමීම. කොහෙන් සාක්ෂි හම්බ වෙනවද? පොතාණෙන් සහ කුරුවිට බටදොඹලෙනින්. පැහැදිලිද? හරිද? ඉතින් ඕකට ළමයි ඉතුරු ටික ලියනවා ප්‍රාග්ඓතිහාසික යුගයේ අභිචාර පිළිබඳව අපිට සාක්ෂි ලැබෙන්නේ මිනිවැළලීම් සම්බන්ධයෙන් පමණි. මොකද උන් වැඳන් හිටියද නේද? ඇදෙහුවද මොනා කරාද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් ওই ටික පොඩ්ඩක් හැඳින්වීම විදිහට ලියන එක අමාරුයිද? අමාරුයිද? ප්‍රාග්ඓතිහාසික යුගය කියන්නේ මෙන්න මේ ලිඛිත ඉතිහාසයට පෙර යුගයයි. හරි? ළමයි බැරිද ලියන්න? මහා අමාරු වැඩක්ද? හරි? ලේසියිනේ. ඇයි ලියන්නේ නැත්තේ? ප්‍රශ්න දැක්ක ගමන් බය වෙනවා. ඔයා වකුටු වෙනවා. හැකිලෙනවා. එහෙම වෙන්න එපා. හරි? ලියන්න උත්තර. රයිට්? ළමයි අපි පොඩි ප්‍රශ්න ටිකක් දාගමුකෝ ඔකට. එන්න ප්‍රාග්ඓතිහාසික යුගය මෙතනින් ඉවරයි. ඊට පස්සේ තියෙන අලුත් යුගය අපිට මේ විනාඩි 10 දී කොහොමත් එහෙම ලොකු දෙයක් කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? රයිට්. ළමයි ලියා ගන්න උතරින් පල්ලෙහාම මේ ප්‍රශ්නේ. පළවෙනි එක ප්‍රශ්න පළවෙනි එක ප්‍රාග්ඓතිහාසික යුගයේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ප්‍රාග්ඓතිහාසික යුගයේ වාසස්ථාන ප්‍රාග්ඓතිහාසික යුගයේ වාසස්ථාන පිළිබඳ ප්‍රාග්ඓතිහාසික යුගයේ වාසස්ථාන පිළිබඳ විස්තර කරන්න. ප්‍රාග්ඓතිහාසික යුගයේ වාසස්ථාන පිළිබඳ විස්තර කරන්න. හරිද? රයිට්. ඊළඟ එක දෙවනි එක ප්‍රාග්ඓතිහාසික යුගයේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ප්‍රාග්ඓතිහාසික යුගයේ තාක්ෂණය ප්‍රාග්ඓතිහාසික යුගයේ තාක්ෂණය කෙබඳුදැයි පැහැදිලි කරන්න. ප්‍රාග්ඓතිහාසික යුගයේ තාක්ෂණය කෙබඳුදැයි පැහැදිලි කරන්න. තුන්වෙනි එක අංක 3 ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයාගේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයාගේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයාගේ
ශරීර ලක්ෂණ දක්වා ශරීර ලක්ෂණ දක්වා ශරීර ලක්ෂණ දක්වා ඔවුන්ගේ අභිචාර පිළිබඳ ඔවුන්ගේ අභිචාර පිළිබඳ උදාහරණ 3ක් දක්වා විස්තර කරන්න. උදාහරණ 3ක් දක්වා විස්තර කරන්න. right වැඩේ හරිද? හරිද? හරි. ඔන්න ලියන විදියත් කියලා දීලා තින්නේ ළමයි. ඕක ලියනවා කියලා මහා පත හැලි ලියන්න ඕනේ. මහා පතරංග හැලි ලියන්න ඕනේ නෑ. ප්‍රාග්යිතිහාසික මානවයාට කිව්වත් ඌ ගැන ලියන්න කියලා ඌටවත් ලියා ගන්න බෑ ඌ ගැන. ඉතින් අපි කොහොමද ලියන්නේ? හරි තේන ටික ලස්සනට තේන කරුණු ටික පෙළගස්සලා ලස්සනට හරියට ලියන්න. බොරු ලියන්න එපා. ප්‍රාග්යිතිහාසික මානවයා ගැන ඇහුවාම ළමයි නේද? සමහරව ලියන ප්‍රාග්යිතිහාසික මානවයා පිළිබඳ විස්තර මහා වංශයේ දැක්වේ. හරි උන් හිතන් ඉන්නේ මහා වංශේ লীලා දිනවා කියලා ප්‍රාග්යිතිහාසික මා පාඩම් කළලත් නැහැ. ඒක මුල කීවද්දිම තේරෙනවා මූ වෙන බූරුවෙක් කියලා. හරි ඒතකොට කියවන්න දෙයක් නැහැ. ප්‍රාග්යිතිහාසික මානවයාත් එක්ක දුටු ගැමුණුත් ඉඳලා තිනවා. එහෙම බලන්න. හරි කොයි හරි ලෙනකට වෙලා දුටු ගැමුණු රජතුමා කඩුව මෙහෙම කඩු මිට හක්කට හේතු කරගෙන ප්‍රාග්යිතිහාසික මානවයාත් එක්ක ඉඳපු සීන් එකක් තියෙන්නේ ඒ උත්තරය ඇතුලේ. හරි ඒව ලියන්න එපා. පැහැදිලිද? ඔයා ඔය ටික ලියලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් එකක් ගන්න. රයිට්. එතකොට ඔතන මම අහලා තියෙනවා ඔයාගේ වාසස්ථාන ගැන. ඔයාට කියන්න පුළුවන්. නේද? ප්‍රාග්යිතිහාසික යුගයේ මානවයාගේ සාක්ෂි සාධක ලංකාව පුරාම අපිට හම්බ වෙනවා. අහගන්න. ඒක ලියන විදිහ. අහගෙන ලියන්න ලස්සන්ට. හරි? උත්තරේ හදාගන්න විදිහ අහගන්න. අහගෙන ලස්සන්ට ලියන්න. හරි? එයාගේ නේද? සාක්ෂි සාධක ලංකාව පුරාම අපිට හම්බ වෙනවා. හරි? ලංකාව පුරාම අපිට හම්බ වෙනවා. එතකොට එයාගේ ජනාවාස තෝරා ගැනීමේදී ඊළඟ එක ඔයාලට ලියන්න පුළුවන්. හරි? එයා සැලකිලිමත් වෙලා තිනවා ආහාර ගැන. හරි? ආහාර බහුලව හමු වීම, ඊට පස්සේ ජල පහසුකම්, හරි? ඊට පස්සේ ගල් මෙවලම් හදන්න නේද? ගල් මෙවලම් හදන්න ඒ අවශ්‍ය කරන පාෂාණ වර්ග තියෙනවද කියන එක බලලා තිනවා. රයිට්? ඒ අනුව ප්‍රාග්යිතිහාසික මානවයාගේ වාසස්ථාන ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි. පැහැදිලිද? හරි? ඒ අනුව ප්‍රාග්යිතිහාසික මානවයාගේ වාසස්ථාන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. එනම් ලෙන් වාසස්ථාන සහ එලිමහන් වාසස්ථානයි. මහා ලොකු වැඩක්ද? හරි? මහා ලොකු වැඩක්ද? නෑ. ළමයි ලෙන් වාසස්ථාන ටික ලස්සන්ට පිළිවෙලට උදාහරණ ටික දාලා ලිව්වා. එලිමහන් වාසස්ථාන ටික ලස්සන්ට පිළිවෙලට දාලා ලිව්වා. පිළිතුර නේද? ලස්සන්ට ඉවර කරා. නේද? ඉස්කෝලේ මිසු කර වෙනවද නැද්ද එතකොට? ලියන්න ඕන ටික ලියලාදී. හරි? ලියලා නේද? පේපරේ දුන්නා. ගැම්මෙන් එළියට ආවා. ලියලා දින්න අය ප්‍රාග්යිතිහාසික යුගයේ නන්නත්තර වෙන්න. හරි? නේද? වකුටු කළා වල දාන්න ලියලා තින්නේ ප්‍රාග්යිතිහාසික යුගය ගැන. බය නැතුව එළියට එන්න ලියලා. ගැම්මේ එළියට එන්න. උඹලා එන්නේ කොහමද? අනේක ලිව්වා හරියට දන්නේ නැහැ. අනේ මොනවද දන්නේ නැහැ ලිව්වේ ප්‍රාග්යිතිහාසික යුගය ගැන. මේ ප්‍රාග්යිතිහාසික යුගය ගැන අහලා තිබ්බේ මම ලිව්වේ සද්දාතිස්ස ගැන. ලකුණු දෙයි නේද? හරි. දෙයි. ලකුණු දෙයි. හරි? නේද? එහෙම ඇවිල්ලා කියනවත් එක්ක සර් අහලා තිබ්බේ ප්‍රාග්යිතිහාසික යුගය ගැන මම ලිව්වේ වලගම්බා ගැන. මේ වලගම්බා රජතුමා ලෙනේ ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරා කියලාත් ලිව්වා. ලකුණු දෙයි නේද? දෙන්නේ කන පැලෙන්නේ එතකොට. ලකුණු. හරිද? ඔව්. ලියන්න. හරි? ලියලා ප්‍රැක්ටිස් වෙන්න. රයිට්. ප්‍රශ්න මොන හරි තියෙනවද ප්‍රාග්යිතිහාසික යුගය ගැන? තියෙනවද? තියෙනවනම් ටක් ගාලා අහන්න. තියෙනවනම් ටක් ගාලා අහන්න. ඉවරයි. තරුණ මොන හරි තියෙනවද? අමායා? නෑ. දැහැමි? නෑ. ප්‍රශ්න නෑ. නිකිල? රයිට්. තේරුණා නම් ළමයි ටක් ගාලා දාන්න හાર્ට් එකක්. ආදිත්‍ය අලුතෙන්ද පැටියෝ? ඔව් සර්. රෙකෝඩින්ග්ස් බැලුවද?
නෑ සාද මේ ගරුප් එකට ජොයින් වුණේ. රයිට් හරි පොතේ රෙකෝඩින්ග්ස් ටික තියෙනවා LMS එකේ හරිද ඔයා වීඩියෝ ටික බලාගෙන යන්න යද්දි මොනවාරි ප්‍රශ්නයක් ආවොත් ඔයා ඔය ජොයින් වෙච්ච WhatsApp group එකේ මගේ නම්බර් එක තියෙනවා ඒ ප්‍රශ්න එන වෙලාවෙම දාන්න මට ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න බෑ හරිද ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න හදන්න එපා ඒ ප්‍රශ්න විසඳගෙන යන්න හරි නේද අපි මොනවද කරන්නේ ප්‍රශ්න තියාගෙන ප්‍රශ්නේ උඩින් පයින්නවා ප්‍රශ්න යටින් යනවා හරි එහෙම වෙන්න එපා ප්‍රශ්න විසඳගෙන යන්න ඉස්සරහට රයිට් එහෙනම් මම හිතනවා ප්‍රශ්න නැතුව ඇති කියලා හැමෝටම හරි ඒ ඇසේ කාර්මික විප්ලවයේ ටියුට් එකකුත් අරගෙන 11 වසරේදී බං නිකිල 11 වසරේ ටියුට් එකයි ගත්තේ අද මේ අවුරුද්දම ඔයදී ලියනවද රයිට් එහෙනම් උලන්නේ මම බැලුවා 10 වසරේදී කාර්මික විප්ලවය එකක් ගත්තේ මොකද කියලා එකපාරට හරි රයිට් එහෙනම් අපි අදට මෙතනින් නවත්තමුද හාද රයිට් එහෙනම් කට්ටිය රැයට කාලා පරිස්සමෙන් නිදා ගන්න ඕනේ හරි බය වෙන්න බෑ දැන් නේද බය වෙච්ච කාලේ ඉවරයි රයිට් එහෙනම් හැමෝටම අයබෝවන් පරිස්සමෙන් ජය වේවා good night හරි ආයිබෝවන් සර් රයිට් පුතේ හරි good night good night හරි